හොඳයි පළවෙනි ප්‍රශ්නේ අපි බලමු ඉස්සෙල්ලාම. රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය සමග සම්බන්ධතාවයක් ඇති විද්‍යාඥයා කවුද කියලා අහන්නේ. රදර්ෆර්ඩ් සහ බෝර් දෙන්න එකතු වෙලා කියනවා සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන ආකාරයට අ, න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙමින් තමයි පරමාණුව නිර්මාණය වෙන්නේ කියලා. මේකත් න්‍යෂ්ටිය පදනම් කරගත්තේ ආකෘතියක්. එතකොට ප්‍රථමයෙන්ම න්‍යෂ්ටික ආකෘතියක් ඉදිරිපත් කරන්නේ රදර්ෆර්ඩ්. ඊට කලින් ඉදිරිපත් කරපු ආකෘතිය ප්ලම් පුඩින් ආකෘතිය. ඒක තොම්සන් තමයි ඉදිරිපත් කරන්නේ. මේකේ පළවෙනි උත්තරේ ඩෝල්ටන් කියලා තියෙනවා. ඩෝල්ටන් ගොල්ෆ් බෝලයක් වගේ තමයි කිව්වේ පරමාණුව හරියට ගොල්ෆ් බෝලයක් වගේ. ඒ කියන්නේ ඒක ගොල්ෆ් බෝල ආකෘතිය. මිලිකන් කියන්නේ ඉලෙක්ට්‍රෝනේ ආරෝපණය යා තෙල් බිඳු පරීක්ෂණය මගින් ඉතාම නිවැරදිව අනාවරණය කරගන්නවා. 1.6.2 වැඩි කිරීම 10 කූලෝම් කියලා. චැඩ්වික් කියන එයාගේ වැදගත්කම තමයි නියුට්‍රෝනය අනාවරණය කරගන්නේ චැඩ්වික්. ඩී බ්‍රොග්ලි කියන විද්‍යාඥයා. එයා තමයි ඩී බ්‍රොග්ලි තරංගායාමය ලැම්ඩා සමානයි h බෙදීම mv. ඒ කියන්නේ චලනය වන වස්තුවකට ඉලෙක්ට්‍රෝනයක් වගේ වස්තුවකට තරංගමය ලක්ෂණ මෙන්ම අංශමය ලක්ෂණ තියෙනවා කියලා එයා මේ සමීකරණයෙන් පෙන්නලා දෙනවා. ඉතින් මාස්ඩන් රදර්ෆර්ඩ්ට සහාය වුණා රන්පත්‍ර පරීක්ෂාව සිදු කරන්න. ඒකෙන් තමයි න්‍යෂ්ටි අනාවරණය කරගත්තේ. ඉතින් ටිකක් හරි සම්බන්ධතාවයක් තියෙන කෙනා තමයි මෙතන ඉන්න මාස්ඩන්. ඉතින් බෝර් කියලා උත්තරේ තිබ්බනම් එහෙම ඒක තමයි වඩාත්ම නිවැරදි වෙන්නේ. මොකද රදර්ෆර්ඩ් බෝර් ආකෘතිය කියලා තමයි කියන්නේ අර ග්‍රහලෝක ආකෘතියට. හරි. ඉතින් අපි උත්තරේ විදිහට දැන් අපි තෝරන්න ඕනේ නිවැරදි හෝ වඩාත්ම නිවැරදි පිළිතුරනේ. එහෙනම් උත්තරේ තුන්වෙනි එක තෝරමු. හරි. පහත සඳහන් වගන්ති වලින් අසත්‍ය වන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. අපි බලමු. OF2, OF4, SF4 අතරින් වඩාත්ම අස්ථායී සංයෝගය OF4 කියලා කියන්නේ. දැන් OF4 කියලා එකක් අපි ඇන්දොත් එහෙම ඔක්සිජන්ට ක්ලෝරින් පරමාණු 4ක් තියෙනවා. ඒතර එකසර යුගලයක් තියෙනවනේ ඉතුරු වෙච්ච එකසර ඉලෙක්ට්‍රෝන යුගලය. දැන් ඒතර ඔක්සිජන්ගේ අෂ්ටකයේ උල්ලංඝනය වෙලා තියෙන්නේ. මෙහෙමයක් අඳින්න බෑ. එහෙනම් වඩා ඉතාමත්ම අස්ථායී ව්‍යුහය තමයි OF4. අනිත් ව්‍යුහ දෙකම අඳින්න පුළුවන්. OF2 අඳින්න පුළුවන් මේ විදිහට. ඊළඟට SF4 ප්‍රශ්නයක් නෑ. මොකද සල්ෆට 8කට වඩා වැඩියෙන් ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන්. හරි. එතකොට පළවෙනි ප්‍රකාශනය නිවැරදි. අපෙන් අහන්නේ අසත්‍යයක අහන්නේ. ඊළඟට දෙවෙනි එකේ එන ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය පොටෑසියම් වලට වඩා වැඩි. මේ එන්තැල්පි ගැන කතා කරනකොට සංඛ්‍යාත්මක අගය තමයි අපි සලකන්න ඕනේ. මොකද එන්තැල්පි විපර්යාසයක් කියන්නේ ශක්ති වෙනසක්. ඒතකොට ධන ඍණ දාන්නේ ඍණ දාන්නේ ශක්තිය පිට වුණා කියන්න. ඒ කියන්නේ ශක්තිය අඩු වෙනවා. ධන දාන්නේ ශක්තිය අවශෝෂණය වුණා කියයි. ඉතින් ඒකින්ද දැන් මේ ක්ලෝරීනුයි පොටෑසියමුයි දෙකම ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට ශක්තිය දෙන්නම පිට කරනවා. වැඩියෙන් පිට කරන්නේ ක්ලෝරීන්. ඒතර එන්තැල්පි විපර්යාසය වැඩි ක්ලෝරීන්ගේ. මතක තියාගන්න ආවර්තිතා වගුවෙන්ම ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී වැඩිම ශක්තියක් පිට කරන්නේ ක්ලෝරීන්. හරි. ඒකද කොහොමත් පොටෑසියම්ට වඩා වැඩි කියන එක නිවැරදි. බෙරලියම් කාබන් මැග්නීසියම් ඇලුමිනියම් සහ පොස්පරස් අතරින් ඉහළම විද්‍යුත් ඍණතාවයේ තියෙන්නේ කාබන්ට කියලා කියනවා. හරි. දැන් අපි ඒකත් බාර ගන්නවා පිළිතුරක් විදිහට. හරි. විද්‍යුත් ඍණතා අගයන් ගත්තාම හරි ඔයාලට පේනවා විද්‍යුත් ඍණතා අගයන් මේකේ පොස්පරස්ගේ 2.1යි. පේනවනේ කාබන්ගේ 2.5යි. ඊළඟට අපිට තියෙනවා මෙතන බෙරලියම් වමේ ඉඳලා දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. නේද? කාණ්ඩයේ පල්ලෙහාට යනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. එතකොට බෙරලියම් තියෙනවා 1.5යි, කාබන් 2.5යි දකුණෙන් ඉන්නේ. මැග්නීසියම් ඉන්නේ වමේ තව ටිකක් පල්ලෙහාට වෙන 1.2යි වලට පේනවා. ඇලුමිනියම් ගත්තාම එයත් කාණ්ඩේ පල්ලෙහා ඉන්නේ. තුන්වෙනි කාණ්ඩේ 13 වෙනි කාණ්ඩේ
තුන්වෙනි ආවර්තය 1.5යි ෆොස්ෆරස් 2.1යි. ඉතින් වැඩිම විද්‍යුත් ඍණතාවය තියෙන්නේ මෙතන මේ දීලා තියෙන වගේ කාබන් වලට. හරිද? ඒකද ඒකත් හරි. එහෙනම් මම මේක අයින් කරනවා. right. එතකොට ඒ ප්‍රකාශනයත් හරි. අ කො right. ඊළඟට NL ML MS යන ක්වොන්ටම් අංක කුලකයන් නිරූපණය වන 4.0 කියන්නේ 4s කාක්ෂිකය. හරි. ඒ කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක්. ශක්තිය 3.2 කියන්නේ 3d කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක්. ඉලෙක්ට්‍රෝන ශක්තියට වඩා වැඩි ශක්තියක් තියෙනවා කියලා තමයි කියන්නේ. අපි දන්නවා 4s පිරීලා තමයි 3d වලට පිරෙන්නේ. ඒ කියන්නේ ශක්තිය වැඩි වෙන පිළිවෙලනේ පිරෙන්නේ. ඒ කියන්නේ 4s කාක්ෂිකයේ ශක්තිය අඩුයි 3D කාක්ෂිකයේ ශක්තියට වඩා. ඒ කියන්නේ 4s පිරීලා 3D පිරෙන්නේ. දැන් මේකේ 4 කියන්නේ 4s කාක්ෂිකය. එයාගේ ශක්තිය 3D ශක්තියට වඩා වැඩි කියලා කියන්නේ. ඒතර ඒක වැරදි. ඒතරේ 4 තමයි තෝරන්නේ. ඊළඟ පස්වෙනි එක පෞලි බහිෂ්කාර මූලධර්මයට අනුව පරමාණු කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකකට වඩා තිබිය නොහැක. ඔය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට අපිට වැදගත් වෙනවනේ මූලධර්ම තුනක් තමයි ගොඩනැංවීමේ මූලධර්මය. ඒකේ ආකෘතියක් තියෙනවා ශක්තිය අඩුම එකට පිරීලා පස්සේ ඊළඟට වැඩි එකට පිරීලා එහෙම තමයි පිරි යන්නේ ඉලෙක්ට්‍රෝන. එකේ S වලට ඊට පස්සේ දෙකේ S ඊළඟට 2p ඕන යන ආදී වශයෙන්. ඊළඟට මේ පෞලි බහිෂ්කාර මූලධර්මයෙන් කියන්නේ එකම කාක්ෂිකයක් ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකකට වුණත් එක සමාන ක්වොන්ටම් අංක කුලක දෙකක් තියෙන්න බෑ කියලා. ඒ කියන්නේ යාගේ ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිකාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය සමාන වුණත් භ්‍රමණ ක්වොන්ටම් අංකයෙන් වෙනස් වෙන්න පුළුවන්. ms ධන භාග ඍණ භාග ඒ විදිහට. ඉතින් එහෙනම් පස්වෙනි එකත් හරි හුන්ස් නීති කියලා තව එකක් තියෙනවා. ඒකෙන් කියන්නේ පිරිහුණු කාක්ෂිකවලට ඒ කියන්නේ සමාන ශක්තියක් තියෙන කාක්ෂිකවලට උදාහරණයක් විදිහට 3p කාක්ෂික ගන්නකො ඉලෙක්ට්‍රෝන පිරෙනකොට එක එක පිරීලා පස්සේ යුගලනය වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ භ්‍රමණ සමාන්තර වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම විදිහට තියෙනකොට ශක්තිය අවම වෙනවා කියලා කියන්නේ. භ්‍රමණ සමාන්තර කියන්නේ සරලවම කිව්වොත් එක එක පිරීලා පස්සේ ජෝඩු වෙනවා කියන එක. ඒක තමයි හුන්ස් නීතිය. තේරුණාද? එහෙනම් දෙවෙනි එකට උත්තරේ 4. අපි ගමු එහෙනම් ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. මේ වගේ අයනවල අයනීකාරය වැඩි වෙන පිළිවෙල වන්නේ මොකක්ද කියලා අහනවා. මම මේකට ඔයාලට ඩිස්කෂන් එකට උදව්වක් විදිහට ආවර්තිත වගුවක් මෙතෙන්ට ගන්නවා. අපි ගමු ආවර්තිත වගුවක්. හරි මෙතන තියෙන ඔක්සිජන්. හරි ඔක්සයිඩ් තියෙන්නේ. බලන්න ඔක්සයිඩ්ගේ අරය මේකේ බලන්න 140යි. හරි මේ අගයන් මතක තියාගන්න බෑ. ඉතින් මම කියන්නම් තර්කානුකූල ගන්න විදිහත් කියන්නම්. නයිට්‍රජන් නයිට්‍රයිඩ්ගේ 171යි. ඔයාලට පේනවා වමේ ඉඳලා දකුණට යනකොට අරය අඩු වෙනවානේ. නයිට්‍රයිඩ් වලට වඩා ඔක්සයිඩ්ගේ අරය අඩුයි. නේ ඊට වඩා ෆ්ලෝරයිඩ්ගේ අඩුයිනේ. අයඩයිඩ්ගේ 216 ගොඩක් කාණ්ඩේ යට ඉන්නේ. එතකොට අරය අර මේ ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනවනේ. එතකොට අරය වැඩි වෙනවා. පොටෑසියම් ධනායනේ අරය 133ක් 133ක් හරි කැල්සියම් ධන දෙකායනේ අරය 99ක් හරි දැන් මේකෙදී ගත්තාම පොටෑසියම් ධන දැන් සාපේක්ෂව අපිට පොටෑසියම් ධනයි කැල්සියම් ධන දෙකයි සංසන්දනය කරන්න පුළුවන්නේ. ඒතර කැල්සියම් ධන දෙකට වඩා නම් පොටෑසියම් ධන අරය වැඩි කියලා අපිට තර්කානුකූලව ගන්න පුළුවන්. හරිද? එතකොට වැඩිම අරය තියෙන්නේ කාණ්ඩේ යටම ඉන්න කෙනාගේ හින්දා i මයිනස් ගන්න පුළුවන්. වැඩිම අරය තියෙන්නේ i මයිනස් කියලා. ඉතින් වැඩිම අරය තියෙන i මයිනස් කියලා උත්තර දෙකයි තියෙන්නේ 1යි 2යි. ඒ දෙවෙනි උත්තරේ පොටෑසියම්ට වඩා කැල්සියම් ධන දෙකේ අරය වැඩි කියලා තියෙන්නේ. ඒතර ඒක වැරදිනේ.
එහෙනම් අපිට පළවෙනි උත්තරේ තෝරගන්න පුළුවන්. හරිද? එතකොට ඔක්සයිඩ් ඊළඟට නයිට්‍රයිඩ් ඊළඟට අයඩයිඩ්. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් සමහර අයට එනවා තර්ක අනුකූලව ගන්නකොට. ඒ තමයි ඔක්සයිඩ් වලට තියෙන්නේ මෙතන ඉන්න නියෝන්ගේ වින්‍යාසය. හරිද? එතකොට පොටෑසියම් ධනායනෙට තියෙන්නේ මෙතන ඉන්න ආගන්ගේ වින්‍යාසය. ඉතින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අ, ඔය කැල්සියම් ධන දෙකටයි පොටෑසියම් ධනායනයටයි වඩා දැන් ආගන්ගේ වින්‍යාසයට මේ නියෝන්ගේ වින්‍යාසය තියෙන ඔක්සයිඩ් නයිට්‍රයිඩ් වල අරය අඩු වෙන්න ඕනේ නේද කියලා. අරය අඩු වෙන්න ඕනේ නේද කියලා. හරිද? ඒ වුණාට අ, මෙතෙන්දී අර ධනායන හදනකොට අරේ ගොඩක් අඩු වෙන නිසා එතකොට ඒ බලපෑමට වඩා ධනායනය සෑදීමෙන් අරේ අඩු වෙන බලපෑම වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම තර්කානුකූලව ටිකක් මෙතෙන්දී ගන්න අමාරුයි. ඒ වුණාට ඔයාලට උත්තරේ ගලපලා ගන්න පුළුවන් මෙතන තියෙන අනිත් උත්තර දිහා බලලා. අනිත් උත්තර රිජෙක්ට් කරලා හරි උත්තරේ තෝරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අයඩයිඩ් එයා ඉන්නේ පල්ලෙයාමනේ. එතකොට එයාගේ අරය වැඩිම තමයි. එහෙනම් ඒ උත්තරේ තියෙන දෙකයිනේ තියෙන්නේ. ඊළඟට දැන් පොටෑසියම් ධනට වඩා කැල්සියම් ධන දෙක අරය වැඩි කියලා ගන්න බෑනේ. කොහොමත් දකුණට යනකොට අරය අඩු වෙනවනේ. එහෙනම් පළවෙනි උත්තරේ තෝරගන්න. හරි. තුනට උත්තරේ 1. මේගොල්ලොන්ගේ මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිති අහන්නේ. ඉතින් ව්‍යුහ ටික අපිට ඇඳ ගන්න වෙනවා. මම ව්‍යුහ අඳින්නයි හදන්නේ. මේක බ්‍රෝමීන් මැද පරමාණුව ඔක්සිජන්ට දිත්ත බන්ධන දානවා. ෆ්ලෝරීන් 3 දෙනෙක් ඉන්නවා. එතකොට බ්‍රෝමීන්ට බන්ධන 1 2 3 4 5ක් අදපුවම එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. එතකොට මේකේ ඔක්කොම වෙස්ප තියෙනවා 5ක්. වෙස්ප 5යි නම් ත්‍රියානත ද්විපිරමිඩාකාර තමයි ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය. ත්‍රියානත ද්විපිරමිඩා කියලා පටන් ගන්න උත්තර දෙකයි තියෙන්නේ මෙතන. ඊළඟට අපි ඊළඟ එකත් බලමු Br ඔක්සිජන් 3 දෙනෙක් ඉන්නවා. මේ විදිහට හරි. හරි. එතකොට මෙතන ම්ම් මන් තව දෙයක් කියන්න ඕනේ. මම සාමාන්‍යයෙන් එක්සෑම් ලඟ වෙනකොට මේ විදිහට ඩිස්කෂන් එහෙම කරනවා. එතකොට මේ ඔයාලට කියන්නේ දැන් සමහර වෙලාවල් වලට ක්ලාස් එක ඉවර වෙන්න ලඟ වෙනකොට ළමයි අඩු වෙලා එක්කෙනයි දෙන්නයි සමහර වෙලාවට ඉන්නේ. ඉතින් පුළුවන් තරම් අර වීරිය ටිකක් උපදවා ගන්න නිදිමත එනවා, බඩගිනි එනවා, කම්මැලිකම් හිතෙනවා, ඒ දේවල් මේවා කරගන්න. අ, ඉතින් ඒ කාලේ මට මතකයි එක ළමයයි අන්තිම වෙනකොට ක්ලාස් එකේ දැන් ළමයි දෙන්නෙක් විතර වගේ සමහරවිට එක ළමයි ඉතුරු වෙන්නේ. එයා තමයි රෑන්ක් එක 4 වුණේ. ඉතින් මුල්ම රෑන්ක් එකක්. ඒ කියන්නේ එයාගේ තියෙන මේ කැපකිරීම. වගේ කැපකිරීමක් තියෙන්න ඕනේ. ඒකෙන්ද හරි මේකයි පටන් ගන්න ඕනේ. කියන්නේ හැමෝම මේ වගේ උත්සාහයෙන් උනන්දුවේ ඩිස්කෂන් එකට ජොයින් වෙන්න. right. ඊළඟට අ, මෙතන FbRO3 ගත්තොත් එහෙම චතුස්තලීයනේ. සිග්මා 4 එකසර නෑනේ. චතුස්තලීය. හරි. ඊළඟ එක BrO- එකක් තියෙන්නේ. එතකොට මෙතන රින ෆ්ලෝරින් 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 5යි. හරි මේක ස්ප තියෙන 6ක් තියෙනවා. එහෙනම් අෂ්ටතලීය වෙන්න ඕනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය මේක පළවෙනි එක ත්‍රියානත ද්විපිරමිඩාකාර වෙන්න ඕනේ. ඊළඟ එක චතුස්සලීය වෙන්න ඕනේ. ඊළඟ එක අෂ්ටතලීය වෙන්න ඕනේ. ඉතින් එහෙම උත්තරයක් නෑ මේකේ. නේද? එහෙම උත්තරයක් නෑනේ. 3යි 5යි තමයි ගන්න තියෙන්නේ. ඒකෙත් ඔය තුන්වෙනි එක ත්‍රියානත ද්විපිරමිඩියම තමයි තියෙන්නේ. පස්වෙනි එකේ තියෙන්නේ සමචතුරස්‍ර පිරමිඩිය. ඒකෙන්ද මං හිතනවා ඒකට ඕල් දෙයි කියලා. හරි උත්තරයක් නැති නිසා. හරිද? සමහර ඉස්කෝලවල නම් හදන්නේ නැති ඕක. F3BRO FBRO3 මෙන්න මේක මේ විදිහට හැදුවා නම් උත්තරයක් තියෙනවා. FOBRO ප්ලස් කියලා ගත්තා නම් තියෙන උත්තරයක්. දැන් බලන්න. එහෙම ඇඳුත් එහෙම. අ,
හරි. එතකොට මෙතන ඔක්සිජන් ද්විත්ව බන්ධනයක් දානවා. ෆ්ලෝරින් 4. 1යි 2යි 3යි 4යි. එතකොට 1යි 2යි බන්ධන හදලා තියෙනවා බ්‍රෝමීන් 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට ධනාරෝපණය බ්‍රෝමීන්ට එන්නේ. එතකොට වෙස්ප 5යිනේ. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිති ත්‍රියානද ද්විපිරමිඩිය කියලා එන්නේ. ඒකද මම මේක ප්‍රශ්නේ හදන්නම් මෙතන ප්ලස් එකක් දාලා තුන්වෙනි උත්තරේ තෝරන්න. හරිද? රයිට්. ඊළඟ පහත දී ඇති සංයෝගේ මේ තියෙන කුඹියෝ. හරි. පහත දී ඇති සංයෝගයේ IUPAC නාමය කුමක්ද කියලා අහනවා. මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇල්ඩිහයිඩය. කීටෝන්නයි ඇල්ඩිහයිඩනේ තියෙන. ඒතර ඇල්ඩිහයිඩය තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ. එයාට අංක 1 වැඩෙන 1 2 3 4 5. ආදේශ කාණ්ඩ තියෙනවා මෙතිල් කාණ්ඩ දෙකකුයි ඔක්සෝ කාණ්ඩයකුයි තියෙනවා. එතකොට දෙක දෙක ඩයිමෙතිල් වලින් පටන් ගන්න ඕනේ 3 ඔක්සෝ. ඕට කලින් එම් අකුර ඉස්සෙල්ලා ඉන්න නිසා ඉංග්‍රීසි හෝඩියට අනුව දෙක දෙක ඩයිමෙතිල් මුලින් එන්න. දෙක දෙක ඩයිමෙතිල් 3 ඔක්සෝ. එහෙම උත්තර එකයි තියෙන්නේ. උත්තරේ 3. බලමු ඉතුරු ටික හරිද කියලා 3 ඔක්සෝ 4 පෙන්ටිනල්. 1 2 3 4. හතරවෙනි කාබනේ ද්විත්ව බන්ධනයක් තියෙනවානේ. එහෙනම් 4 කියලා ලියනවා. පේන්ට් කියලා ලියනවා ප්‍රධාන දාමයේ කාබන් 5යි නිසා. ඉන් කියලා දාන්නේ එතන ද්විත්ව බන්ධනය. L කියලා අවසන් කරන ඇල්ඩිහයිඩේ නිසා. ඉතින් උත්තරේ 3. හරි නේද? right. හොඳයි බලන්න. සිල්ල ක්ලෝරයිඩ් වල ද්‍රාව්‍යතාවයන් AgCl මම ලියන්නම්කෝ AgCl ජලය තුළදී මෙන්න මේ වගේ ද්‍රාව්‍යතා සමතුලිතතාවයක් ඇති වෙනවා. හරි. එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ගත්තාම MgCl2 වලින් අ, ජනිත වෙනවා Mg2+ උයි Cl- උයි දෙකක්නේ. එතකොට MgCl2 0.01ක් කියන්නේ ක්ලෝරයිඩ් වෙනවා ඒ වගේ දෙගුණයක් 0.02ක්. හරි. ඔයාලා දන්නවා ලේචාටලියර් මූලධර්මයට අනුව AgCl මේ ප්‍රතිවර්ධ ප්‍රතික්‍රියාව ගන්න පිටතින් Cl- එකතු කරනකොට සමතුලිතය වමට නැඹුරු වෙනවා. ඒ කියන්නේ ද්‍රාව්‍යතාව අඩු වෙනවා. එතකොට එහෙම එකතු කරන Cl ඍණායන සාන්ද්‍රණය වැඩි වෙන්න වමට නැඹුරු වීම වැඩි. වමට නැඹුරු වෙනවා කියන්නේ AgCl සමතුලිතය වමට නැඹුරු වෙනවා කියන්නේ දිය වෙන එක අඩුයි. දකුණට යනවා කියන්නේ දිය වෙන එක වැඩි. දැන් බලන්න MgCl2 වලින් එනවනේ Cl ඍණ 0.02ක් එනවනේ. හරි. පොටෑසියම් ක්ලෝරයිඩ් වලින් මොනවද එන්නේ කියලා බලමු. පොටෑසියම් ක්ලෝරයිඩ් වලින් පොටෑසියම් ධනයි Cl ඍණයි. එතකොට එයාගේ සාන්ද්‍රණය 0.02යි. හරි. එයාගෙම තියෙන්නේ Cl ඍණ මැග්නීසියම් ක්ලෝරයිඩ් වලටම සමාන ගාණක්. ඒ කියන්නේ අ, එක සමාන ප්‍රමාණයකින් තමයි මේ දෙන්නම වමට නැඹුරු වෙන්නේ. එහෙනම් ද්‍රාව්‍යතාවය මේ දෙන්නගේ සමානයි කියලා අපිට හිතන්න පුළුවන්. හරි. MgCl2 තියෙනකොට ද්‍රාව්‍යතාවය S1 කියලා තමයි කියන්නේ. KCl තියෙනකොට ද්‍රාව්‍යතාවය S2 තමයි කියන්නේ. මෙතන S අකුර වලින්. සිල්වර් නයිට්‍රේට් තියෙනකොට මොකද වෙන්නේ? AgNO3. AgNO3 වලින් එන පොදු අයනය Ag ධන. එහෙනම් Ag ධන එකතු වෙනකොටත් වමට නැඹුරු වෙනවා. එතකොට එයාගේ සාන්ද්‍රණය 0.04යිනේ. එයා ලොකු සාන්ද්‍රණයක් තියෙන සාපේක්ෂවනේ. එතකොට ගොඩාක් වමට නැඹුරු වෙනවා ද්‍රාව්‍යතාවය ගොඩාක් අඩු වෙනවා. එතකොට S3 තමයි ගොඩාක් ද්‍රාව්‍යතාවය අඩු. S4 කියන්නේ පළවෙනි එක ජලය තුලදී පිළිවෙල වෙනස් වෙනවා නේද? ජලය තුලදී තමයි S1 කියන්නේ. එතකොට පිළිවෙලනේ ජලය තුලදී තමයි ජලය තුලදී තමයි S1 කියන්නේ. එතන මැග්නීසියම් ක්ලෝරයිඩ් තුල තමයි S2 කියන්නේ. එතකොට පොටෑසියම් ක්ලෝරයිඩ් වලදී තමයි S3 කියන්නේ. සිල්වර් නයිට්‍රේට් වලදී තමයි S4 කියන්නේ. හරිද? එතකොට සිල්වර් නයිට්‍රේට් වලදී අර වැඩිම සිල්වර් දාන සාන්ද්‍රණයක් වැඩිම පොදු අයන සාන්ද්‍රණයක් එකතු වෙන්න නිසා නැත්නම් ඔක පෙන්වන්නත් පුළුවන් KSP ප්‍රකාශනයේ ලියලා ද්‍රාව්‍යතාවය කීයද කියලා එහෙම හොයන විදිහත් එහෙම කියලා දෙන්න පුළුවන්. මම එකක් එහෙම කියලා දෙන්නම්. අ නැත්නම් තර්කානුකූල උත්තරේ ගන්න විදිහ කියලා දීලා ඒක කියලා දෙන්න.
හරි. ඒත් ද්‍රාවිතාවේ අඩුම වෙන්නේ එතකොට අර වැඩිම පොදු අයන සාන්ද්‍රණයක් තියෙන සතරේ මං කිව්වා MgCl2යි පොටෑසියම් ක්ලෝරයිඩ් වලිමුයි එන Cl විනායන සාන්ද්‍රණය සමාන නිසා ද්‍රාවිතාවය සමානයි කියලා වැඩිම ද්‍රාව්‍යතාවයක් තියෙන ජලයේනේ. එහෙනම් උත්තරේ 4. ද්‍රාවිතාව හොයන්නත් පුළුවන් KSP ප්‍රකාශනය මම එකක් කරලා පෙන්නන්නම්. KSP සමානයි AG දැන් මේක රචනා ගානකට આવත් එහෙම නේද? CL වෙන ඔහොම භෞතික අවස්ථා ලියන්න ඕනේ වගේ KSP අගය එක වැඩි කිරීම 10 ඍණ 10යි. දැන් ද්‍රාවිතාවය අපි හිතමුකෝ x කියලා. එතකොට AG ධන අයන සාන්ද්‍රණය x මම MgCl2 වලට අදාළව කරන්නේ. එතකොට යාගෙන් එන MgCl2 වලින් එන Cl ඍණ සාන්ද්‍රණය තමයි එතකොට මෙතෙන්ට දාන්නේ. මොකද AgCl විඝටනය වෙලා එන Cl ඍණ නොගෙනී එක තරම් කුඩායි එතකොට. හරිද? 0.02යි. ඕකෙන් x උක්ත කරලා ගත්තාම ද්‍රාව්‍යතාවය හොයනවා. එතන 2 වැඩි කිරීම එතන එනවා 0.5 වැඩි කිරීම x වලට 10 ඍණ 8යි නේ. 10 ඍණ 8යි. ඔන්න වගේ එනවා. ඔහොම හොයන්න පුළුවන් ද්‍රාව්‍යතාවය කීයද කියලා. එහෙම හොය වෙන්නේ නැතුව තර්කානුකූලව ඔහොම ගන්නත් පුළුවන්. හරි නේද? right. ඊළඟට අපි 7 වෙනි එක බලමු. බලන්න අසත්‍ය ප්‍රකාශය තෝරන්න ලිතියම් ධනායනය අයනිකාරය සෝඩියම් ධනායනය අයනිකාරය ලිතියම් පරමාණුවේ අරයට වඩා කුඩයි කියලා කියන්නේ. සෝඩියම් ධනායනයට තියෙන්නේ නියෝන්ගේ වින්‍යාසය නියෝන්ගේ අරය කුඩයිනේ කොහොමදත් ලිතියම් වලට වඩා වමේ ඉඳලා දකුණට යනකොට අරය අඩු වෙනවනේ. ඒකින්ද නියෝන්ටත් වඩා සෝඩියම් ධනායනයේ අරය අඩුයි. ඒකින්ද කොහොමත් ලිතියම්ට වඩා සෝඩියම් ධනායනයේ අරය අඩුයි කියන එක හරි. තේරුණා නේද? දෙවෙනි එක අපෙන් අහන්නේ අසත්‍ය. පරමාණු ක්‍රමාංකය අරය වැඩිවීමත් සමග ඒක පරමාණුක සම ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ඇති අයනික අරය අඩු වෙනවා. ඒ කියන්නේ පරමාණුක ක්‍රමාංකය වැඩි වෙනකොට පරමාණු ක්‍රමාංකය අරය වැඩිවීමත් සමග ඒක පරමාණුක සම ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයේ ඇති පොඩක් අර සිංහල හරියට වචන ගැලපිලා නැති ප්‍රශ්නයක් වගේ පේනවා. එවනට අපි බලමු මොකද්ද කියන්න උත්සාහ කරන්න කියලා මෙතන. සම ඉලෙක්ට්‍රෝනික වින්‍යාසවල ඇති අයනික අරය අඩු වෙනවා කියලා කියන්නේ. පරමාණුක ක්‍රමාංකය මෙතන මේ අරය කියලා වැඩියෙන් වචනයක් ඇවිල්ලා වගේ පේන. පරමාණු ක්‍රමාංකය වැඩි වීමත් සමග කියලා එන්න ඕනේ. ඒක පරමාණුක සම ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයේ ඇති අයනවල අරය අඩු වෙනවා. ඒක හරිනේ. උදාහරණයක් ගමුකෝ අපි. පරමාණු ක්‍රමාංකය වැඩිමත් දැන් හිතන්න සෝඩියම් ධනයි මැග්නීසියම් ධන දෙකයි හිතන්නකෝ. එතකොට සෝඩියම් ඉලෙක්ට්‍රෝන ගාන ගත්තොත් සෝඩියම්ගේ 10යි මැග්නීසියම්ගෙත් 10යි. එතකොට ප්‍රෝටෝන ගාන ගත්තොත් සෝඩියම්ගේ 11යි මැග්නීසියම්ගේ 12යි. එතකොට වැඩි ප්‍රෝටෝන ගානකින් සමාන ඉලෙක්ට්‍රෝන ගානක් ආකර්ෂණය වෙනකොට අරය අඩු වෙනවනේ. එහෙනම් මැග්නීසියම් ධන දෙකේ අරය අඩුයි සෝඩියම් ධනට වඩා. එතකොට පරමාණු ක්‍රමාංකය වැඩි මැග්නීසියම්ගේනේ. එහෙනම් එයාගේ අරය අඩුයි. ඉතින් ඒක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. මෙතන අරය කියලා වැඩියෙන් මෙතන වචනයක් වැදිලා තියෙන නිසා තමයි ඒක පැහැදිලි නැත්තේ. ඒක මම ඔන්න කැපුවා. දැන් හරි. තුන්වෙනි එක විද්‍යුත් ඍණතාවය ඔන්න ඔය විදිහට වැඩි වෙනවා කියලා කියන්නේ විද්‍යුත් ඍණතාවය ආවර්තිතාවයෙන් වැඩිම ෆ්ලෝරීන්ගේ ඊළඟට ඔක්සිජන්ගේ ඊළඟට ක්ලෝරීන්ගේ ඊළඟට නයිට්‍රජන්ගේ කොහොමයි වෙනස් වෙන්නේ. ඉතින් සල්ප පැනලා තියෙනවා මෙතෙන්ට ක්ලෝරීන්ටත් වඩා වැඩි කියලා. ඉතින් ඒක පැහැදිලියම වැරදි කියලා පේනවා. හරි 3 ඊළඟට ද්‍රවීකරණය විචලනය වෙන්නේ ද්‍රවීකරණයට වඩා අපි කියන්නේ මේකට ද්‍රවණශීලීතාව කියලා. හැබැයි ද්‍රවීකරණය කිව්වත් ප්‍රශ්නයක් නෑ. මෙතන ද්‍රවීකාර ඒ කියන්නේ කැටායනයක් ඇනායන ළඟට ලං වෙනකොට ඇනායනේ ඇද වෙනවා. ඉලෙක්ට්‍රෝන වලාව විකෘති වෙනවා. ඇනායනේ ලොකු වෙන්න මේ විකෘති වෙන හැකියාව වැඩි. දැන් ෆ්ලෝරයිඩ් වලට වඩා ක්ලෝරයිඩ් ලොකුයිනේ. ඊට වඩා සල්ෆයිඩ් ලොකුයිනේ. ඒකෙන්ද විකෘති වෙන හැකියාව හෙවත් ද්‍රවීකරණය වැඩි වෙනවා. ඒකෙන්ද 4 හරි. ද්‍රවීකාරක බලය ආරෝපණ ඝනත්වය වැඩි වෙනකොට වැඩි වෙනවා. ආරෝපණ ඝනත්වය වැඩි වෙන්නේ ආරෝපණය වැඩි වෙනකොටයි අරය අඩු වෙනකොටයි.
හරි. දැන් මැග්නීසියම් ගත්තොත් එහෙම අරයත් අඩුයි ධන දෙකක ආරෝපණයකුත් තියෙනවා. සෝඩියම් ඊට වඩා ලොකුයි ධන එකක ආරෝපණයක් තියෙනවා. පොටෑසියම් ඊටත් වඩා ලොකුයි ධන එක්ක ආරෝපණයක් තියෙනවා. ඉතින් ද්‍රවීකරණ බලය වැඩිම මේ පුංචිම වැඩිම ධන ආරෝපණයක් තියෙන මැග්නීසියම් ධන දෙකට. ඉතින් ඒක හරි. දැන් උත්තරේ 3. හරි. මේකේ බෙන්සීන්ට බියර් එකක් බැඳිලා තියෙන්නේ. මේ බියර් ලේසියෙන් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට භාජනය වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ බ්‍රෝමින්ගේ තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් බෙන්සීන් න්‍යෂ්ටයත් එක්ක අන්තර්ක්‍රියා කරලා කාබන් බියර් ඩබල් බොන්ඩ් ස්වභාවයක් තියෙනවා. ඒකින්ද තනි පියවර යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ නැහැ. මේවා විභාගෙට රචනා ප්‍රශ්න වලට එහෙම එන්න පුළුවන්. ඒකට සංප්‍රයුක්ත ව්‍යුහ ලියලා එහෙම පෙන්නන්න ඕනේ. මම ඔක්කොම අදින්න යන්නේ නැහැ. එතන එක සරු කළේ ඔන්න ඔයාලට පේනවා නේද දැන් මෙතන BR-ට මම ධනාරෝපණයක්වත් වෙනවා මෙතන දිත්ත බන්ධන ස්වභාවයක් වෙනවා. ඔක ලේසියෙන් ගැලවෙන්නේ නැහැ ඒකින්ද. හරිද? ඊළඟට අනිත් එක තමයි බැරි වෙලාවත් ගැලවුණා කියලා හිතන්න. ගැලවුණාට පස්සේ ලැබෙන්නේ මෙන්න මේ කැටායනේ. ෆෙනිල් කාබ කැටායනේ. ඔක බෙහෙවින් අස්ථායි. අස්ථායින්ද ඉතින් ඕක හැදෙන්නෙත් නෑ ලේසියෙන්. ඒක තනි පියවර වෙන්නෙත් නෑ මේවා දෙපියවර වෙන්නෙත් නෑ. බෙන්සින්ට කෙලින්ම BR බැඳලා තියෙනකොට හැලජනයක් බැඳලා තියෙනකොට. හැබැයි මේ බලන්නකෝ බෙන්සින්ට කාබන් එකක් හරහා හැලජනය බැඳිලා තියෙනකොට මේ හැලජනය මෙහෙම ගැලවිලා යනවා. මේක ඇත්තටම ප්‍රාථමික ඇල්කිල් හේලයිඩයක් වුණාට දෙපියවර යාන්ත්‍රණයට තමයි භාජනය වෙන්නේ. මොකද මේ කාබ කැටායනය ස්ථායි නිසා. එතකොට මෙතන Br- හැදෙනවනේ. නේද? ඊට පස්සේ තමයි නියුක්ලියෝ ෆයිල් එක ඇවිල්ලා මේ විදිහට මෙහෙම පහර දෙන්නේ. දැන් මම මේක කියලා දෙන්න ගියේ මෙතන. දැන් මේකෙදි එකිනෙකට වෙන් කරගන්න උපකාරී වෙන්න පුළුවන් මොකද්ද කියලා අහන්නේ. එතකොට මෙයා කිසියම් මාධ්‍යයකදී ගත්තොත් එහෙම Br- ඉවත් වෙලා යනවනේ. එතකොට ඉවත් වෙන Br- ලෙඩ් ධන දෙකත් එක්ක එකතු වෙලා PbBr2 අවක්ෂේපය ලබා දීමට හැකියාවක් තියෙනවා. ඒකෙන්ද හැබැයි ඒ හැකියාව මේ බෙන්සින්ට කෙලින්ම බැඳුණු බීආර්ට නෑ. ඒක ගැලවිලා යන්නේ නැහැ කිව්වනේ. ඒකෙන්ද මේ දෙන්න වෙන් කරලා හඳුන ගන්න ලෙඩ් නයිට්‍රේට් වලට පුළුවන්. උත්තරේ 8. හරි බලන්න 9 වෙනි එක. මේ පරිවර්තනය කරන්න හොඳම මොකක්ද කියලා තමයි අහන්නේ. මම මේක පරිවර්තනයක් විදිහට කරලා පෙන්නන්න. මේකේ තියෙන ඒවා විදිහට අපිට පුළුවන් ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් දාන්න. එතකොට ඔක්සිකරණය වෙනවනේ කීටෝනයක් හැදෙනවනේ මෙහෙම. ඩයික්‍රෝමේට් වගේම පර්මැංගනේට් දාන්නත් පුළුවන්. ඊට පස්සේ සිංක් රසදිය HCl දාපුවාම හරි. සිංක් රසදිය ක්ලෙමන්සන් ඔක්සිආරකෙත් එක්ක සාන්ඩ් HCl දානවා. හරි. කොන්ක් HCl කියන්නේ concentrated HCl ඒ කියන්නේ සාන්ඩ් HCl. මෙතන දානවා H+ K2Cr2O7 එහෙම උත්තරයක් තියෙනවා. 4 9ට අපි 4 තෝරමු මේකේ. හරි නේද? ලේසියෙන්ම මේ ප්‍රශ්නේ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු 10 වෙනි ප්‍රශ්නේ. ඇල්කීන බ්‍රෝමින් එක්ක සිදු කරන ප්‍රතික්‍රියාව පළවෙනි පියවර. පළවෙනි පියවර විදිහට වෙන්නේ දිත්ත බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලෙන් බ්‍රෝමින් අර ඩෙල්ට ධනාරෝපිත බ්‍රෝමින් වලට දෙනවා. ඇල්කීන සිදු කරන්නේ ආකලන ප්‍රතික්‍රියානේ. මොන ආකලනද? ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියාව. ඉලෙක්ට්‍රෝෆයිල් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට ප්‍රිය ධනාරෝපණයක් සහිත ප්‍රභේද. ඉතින් එහෙම එකක් තියෙන පළවෙනි උත්තරේ මෙතන. තව පියවරක් තියෙනවා මේක. ඒ කියන්නේ තව මේ ඊතලයක් එන්න ඕනේ මෙතන මේ විදිහට මෙහෙම මේ පැත්තට විඝටනය වෙන්න ඕනේ. ඒක නම් පෙන්නලා නැහැ ඉතින් එකකවත්. ඒකින්ද අපි පළවෙනි උත්තරේ තෝරමු. හරි. මේක කියන්නේ A2B වායු ස්කන්ධයක් දෘඩ බඳුනක් තුළ තියලා නියත උෂ්ණත්වයක් යටතේ පහත පරිදි ගතික සමතුලිතතාවයට ඉඩ ඇරියලු. එතකොට Aහි පරිමා ප්‍රතිශතය 20ක් වන අතර පද්ධතිය මුළු පීඩනය දීලා තියෙනවා කීයද කියලා. හරි. මම මේක ආපහු ප්‍රතික්‍රියාව ලියන්නම්. A2B 2A ඔන්න B gas. හරිද? A2B සමතුලිත ආංශික පීඩනය තාපෙන් අහන්නේ. එහි පරිමා ප්‍රතිශතය 20යි කියන්නේ දැන් මේ ගොල්ලෝ ඉන්නේ එකම උෂ්ණත්වයක එකම පරිමාවක් ඇතුළේ ඉන්නේ.
එතකොට පරිමාව ප්‍රතිශතය 120ක් කියන්නේ මවුල ප්‍රතිශතය 120යි. එහෙනම් දැන් ආරම්භයේදී A to B විතරනේ තියෙන්නේ. එතකොට A දෙකක් ඇතුළට B හැදෙන්නේ එකයිනේ. එහෙනම් B වල ප්‍රතිශතය ඒකෙන් භාගයයි 10ක් වෙන්න ඕනේ. එහෙනම් A to B 70ක් වෙන්න ඕනේනේ. නේද? එතකොට මේ තියෙන්නේ පරිමාව ප්‍රතිශතය එහෙම නැත්නම් මවුල ප්‍රතිශතය කියන්නත් පුළුවන්. එතකොට මේක 170ක්. ඔන්න මේ තියෙන මවුල භාගය. එතකොට මවුල භාගයේ මුළු පීඩනයෙන් වැඩි කරපුවා වෙනවා ආංශික පීඩනය A to B ආංශික පීඩනය අහන්නේ එක වැඩි කිරීම 10 5යි. එතකොට එනවා 0.4 ගුණ කිරීම 10 5යි 7 ගුණ කිරීම නම් 10 4යි. එහෙම උත්තරයක් තියෙන්නේ 4 වෙනි එක. හරි නේද? right. ඒ විදිහට මේ ප්‍රශ්නේ කරන්න පුළුවන්. හරි. මම කරන්න පුළුවන් ලේසිම ඉක්මනටම කරන්න පුළුවන් විදිහට තමයි කරන්නේ. නැත්නම් තව ක්‍රම තියෙනවා ගොඩක්. ප්‍රතික්‍රියාවක වේග තීරක පියවර කියන්නේ සෙමෙන්ම සිදුවෙන පියවරනේ. නේද? දැන් ඔයාලා ගමනක් යන්න ගිහුවාම ගමන යන වේගය තීරණය කරන්නේ හිමීටම ලෑස්ති වෙන කෙනා මතනේ. ඒ වගේ තමයි. හරි. එතකොට සෙමෙන්ම සිදුවෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තමයි අ, සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. එතකොට සෙමෙන්ම සිදුවෙන ප්‍රතික්‍රියාව සඳහා මම ශීඝ්‍රතා ප්‍රකාශනයක් ලියනවා R සමානයි ශීඝ්‍රතා නියතය K කියලා ගමු. එහෙම ගන්න කියලා කොහෙවත් නැහැ. හැබැයි හැම එකෙම K ඉන්නවා. හරි. එතකොට P වල සාන්ද්‍රණය එතකොට මේ මූලික ප්‍රතික්‍රියාවක පෙළ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයට සමානයි. P ඉස්සරහ එක ඉලක්කම තියෙන්නේ Q ඉස්සරහම තව ඉලක්කම. එතකොට සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන්නේ මේ සෙමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයම තමයි. අනිත් එක සමස්ත ප්‍රතික්‍රියාවේ P සහ Q ඉන්නවා මෙතන. ඒකද ගැටලුවක් වෙන්නේ නැහැ අපිට. ඒක ඒ විදිහටම තියන්න පුළුවන්. උත්තරේ ලේසියෙන්ම 5 කියලා තෝරගන්න පුළුවන්. පොඩි ගානක් හදන්න තියෙන්නේ කොපර් සල්ෆේට් 0.05 ද්‍රාවණයකින් 25කට වැඩිපුර KI දාලා තියෙනවා. එතකොට පිටවන I2 ප්‍රතික්‍රියාව ලියලා බලමු. කොපර් ධන 2 KI වල දැන් I- එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. කොපර් ධන 2 කොපර් ධන 1 වෙනවා I- I2 වෙනවානේ. හරි මේක රිඩොක්ස් ප්‍රතික්‍රියාවක්. හරි අපි ඒක තුලිත කරමු. මෙතන දෙකේ ඉලක්කමක් දාගන්න ඕනේ. මම කෙටි ක්‍රමයෙන් තුලිත කරන්නේ. I- ගේ අයඩින්ගේ ඔක්සිකරණාංකය ඍණ 1යි ඍණ 1 දෙයක් ඍණ 2යි. ඍණ 2 I2 වෙනකොට බිඳුවනේ වෙන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන මම ඒ දෙක මෙතන දාගන්න කියලා වැඩි කිරීම දානවා. ඊට පස්සේ කොපර් ධන 2 ධන 1 වෙනකොට එක ඉලෙක්ට්‍රෝනයනේ ලබා ගන්න. හරි. එතකොට 1යි 2යි පොදු හරය 2නේ. එතකොට මම මේක දෙකෙන් වැඩි කරනවා ඉලෙක්ට්‍රෝන සමාන වෙන්න. උඩ එක එකෙන් වැඩි කරනවා. එතන මෙතන දෙකක් එනවා. හරිද? ස්ටොයිකියෝමිතිය තමයි අපිට වැදගත් වෙන්නේ. මම ආය අනිත් ඉලක්කම් දාන්න යන්නේ නැහැ. මොකද මේක MCQ එකක්නේ. හරි. ඊට පස්සේ I2 සෝඩියම් තයෝසල්ෆේට් එක්ක ප්‍රතික්‍රියාව. S2O3 එක්ක මේක හොඳට මතක තියාගන්න ඕන ප්‍රතික්‍රියාවක් අනිවාර්යයෙන්ම. මේක රෙඩොක්ස් එකක්. ඒ වුණාට සෝදිසි ක්‍රමයෙන් Na2SO6 තුලිත කරගන්න පුළුවන්. ලේසියෙන්ම දෙන්න දෙකයි දෙන්න දෙකයි. හරි. දැන් අපිට පුළුවන් කොපර් සල්ෆේට් මවුල ගාන හොයාගන්න 0.05යි සාන්තනය වැඩි කිරීම පරිමාව 25යිනේ පරිමාව. ඒක 10 ඍණ 3ෙන් වැඩි කරනවා. මේ තියෙන කොපර් සල්ෆේට් මවුල ගාන, ඒ කියන්නේ කොපර් ධන 2 මවුල ගාන එතකොට කොපර් ධන 2 මවුල ගානෙන් දෙකෙන් පංගුවක්නේ I2 මවුල ගාන කියන්නේ. එහෙනම් මම එහෙම MCQ නේ I2 මවුල ගාන බලන්න මම මේක බෙදනවා දෙකකින්. දෙකට එක අනුපාතයටනේ එන්නේ. මේ තියෙන I2 මවුල ගාන. එතකොට I2 මවුල ගාන මේ ගානනම් දැන් යට මේ සමීකරණයෙන් ගත්තොත් එහෙම සෝඩියම් තයෝසල්ෆේට් ඒ වගේ දෙගුණයක්නේ. ඒක මං ආයේ දෙකෙන් වැඩි කරනවා. දැන් එන්නේ මං ආයේ වලට පෙන්නන්න මේ රතු පෑනෙන් රවුම් කරන්න මේ තියෙන්නේ එතකොට කොපර් ධන දෙක මවුල ගාන. ඒක දෙකෙන් එකෙන් මෙම් වැඩි කරපුවාම එන්නේ I2 මවුල ගාන. ඒ දෙකට එකනේ අනුපාත. ඊට පස්සේ I2 ඒක ඊට පස්සේ දෙකෙන් වැඩි කරපුවාම එන්නේ සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගාන. තේරුණානේ? හරි. සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගාන
ඒක ඝන සෙන්ටිමීටර් 10ක් වැය වුණානේ. එතකොට සෝඩියම් තායෝසල්ෆේට් අපිට සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. කොහොමද සාන්ද්‍රණය හොයාගන්නේ? සෝඩියම් තායෝසල්ෆේට් මවුල ගාන පරිමාවෙන් බෙදන්න ඕන. කීයද පරිමාව මෙතන? 10යිනේ. ඝන සෙන්ටිමීටර්නේ ඝන ඩෙසිමීටර් කරන්නේ ඒක 10 රින්න 3ෙන් වැඩි කරන්නේ. හරිද? එතකොට එනවා මවුල ගාන පරිමාවෙන් බෙදපුවම සාන්ද්‍රණය. මේ තියෙන සෝඩියම් තයෝසල්ෆේට්ගේ සාන්ද්‍රණය. අපි සුළු කරලා බලමු. සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණය කීයක් එනවද කියලා. හරි. 10 රින්න 3කට මෙතනින් 10 රින්න 3ක් සුළු වෙනවා. මෙතන දෙකක් සුළු වෙනවා. එතකොට පසර පහ 25න් පහ දැම්ම පසර දෙක 10 දෙකයි 12යි. දශම ස්ථාන දෙකයිනේ. මේක 10න් බෙදපුවාම 0.125යි. මේ මොකක්ද ආවේ? සෝඩියම් තයෝසල්ෆේට්ගේ සාන්ද්‍රණය. තේරුණාද? හරි නේද? ඒක හරි. ඊට පස්සේ කොපර් සල්ෆේට් ද්‍රාවණය වෙනුවට ඒ සාන්ද්‍රණයම තියෙන iO3- KiO3. හරිද? 25ක් අරගෙන Ki දාලා පිටවෙන I2ත් එක්ක ප්‍රතික්‍රියා කරන තයෝසල්ෆේට් පරිමාව කීයද කියලා හරි. හරි දැන් අපි ඒක බලමු. දැන් අපි තයෝසල්ෆේට් සාන්ද්‍රණය හොයලා තියෙන්නේ. දැන් තයෝසල්ෆේට් ඒ තයෝසල්ෆේට්ම තමයි අනිත් වැඩේට ගන්නෙත්. මම මේ ප්‍රතික්‍රියාව ලියනවා. iO3- I- එක්ක ප්‍රතික්‍රියාව ලියන්න. මේකදී I2 හැදෙනවා අ, ආපහු ජලය හැදෙනවා. හරි. එතකොට මේක ආම්ලික මාධ්‍යයේ තුලිත වෙන්නේ. මේක තුලිත කරන්න ඕන. හරි. මෙතෙන්ට පහක් දාලා මෙතෙන්ට තුනක් දැම්මොත් ඊට පස්සේ මේක රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක්. රෙඩොක්ස් ක්‍රමයට තුලිත කරන්නත් පුළුවන්. මම ඒකත් ඒ විදිහට ඕනනම් තුලිත කරලා පෙන්නන්නම්. එහෙම නැත්නම් මේක තුලිත කරගන්න ඕනේ සෝදිසි ක්‍රමයෙන් තුලිත කරගන්නත් පුළුවන්. නැත්නම් රෙඩොක්ස් ක්‍රමයෙන් තුලිත කරගන්නත් පුළුවන්. දැන් 6ක් H+ දානවා. එතන 3ක් ජලය තුලිත කරගන්න. දැන් තුලිතයි නේද? 3යි 3යි 6යි 3 2 6යි දැන් හරි. right. දැන් KiO3 පරිමාව ඝන සෙන්ටිමීටර් 25ක් නේ කියන්නේ මවුල ගාන බලන්න. දැන් සාන්ද්‍රණය 0.05යිම කියන්නේ. ඒකම කියලා තියෙනවා මේකේ. ඔන්න එතකොට ඒක 25 වැඩි කිරීම 10 රින 3යි. මේ මොකක්ද ආවේ? iO3- මවුල ගාන. හරිද? එතකොට I2 මවුල ගාන ඒ වගේ කී ගුණයක්ද? 3 ගුණයක්. ඒක 3ෙන් වැඩි කරනවා. හරිද? එතකොට සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගාන කීයද? I2 වගේ දෙගුණයක් නේ? ඒක ආයෙත් දෙකෙන් වැඩි කරනවා. හරි? දෙකෙන් වැඩි කරනවා. එතකොට ඊට පස්සේ මේ තියෙන සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගාන පරිමාව බලන්න මවුල ගාන පරිමාව බලන්න සාන්ද්‍රණයෙන් බෙදනවා. ඒ C සමාන n බෙදීම v නේ. එතකොට v සමාන n බෙදීම c නේ. සාන්ද්‍රණයෙන් බෙදනවා. එතකොට මෙතන සාන්ද්‍රණය කීයද? 0.125යි. හරිද? තියෙන සාන්ද්‍රණය හරි. දැන් මේක සුළු කරන්න ඕනේ. අ, හරි. 0.05 25න් වැඩි කරපුවාම එතනවා 1.25යි. හරි. එතකොට මේක කැපෙනවා. එතකොට 1.25ක් නෙන්නේ. මේකෙන් බෙදපුවාම වෙනවා 10යි කියලා එතකොට. නේද? 10යි. 3 අරක් 2 6යි. 60යි. එතකොට එනවා මෙතනින් 60 ගුණ කිරීම 10 රින්න 3යි කියලා. මම තව පාරක් කියලා දෙන්නම් බය වෙන්න එපා. මේ තියෙන ඝන ඩෙසිමීටර් ඝන සෙන්ටිමීටර් නම් 10 3ෙන් වැඩි කරපුවාම 60යි කියලා එනවා. හරිද? එහෙනම් උත්තරේ 4. තව පාරක් අහගන්න. හදන විදිය
මෙහෙමයි. මේකේ කියන්නේ කොපර් ධන දෙක ඒගොල්ලෝ සාන්ද්‍රණය දීලා තියෙනවා, පරිමාව දීලා තියෙනවා. ඒ සඳහා වැය වෙච්ච සෝඩියම් තයෝසල්ෆේට් පරිමාව දීලා තියෙනවා. එකෙන් සෝඩියම් තයෝසල්ෆේට් සාන්ද්‍රණය හොයාගන්න තමයි ඒ දත්තේ දීලා තියෙන්නේ. මේ ගානේ පළවෙනි භාගය තමයි මම මේ ඉරෙන් උඩ දීලා තියෙන්නේ. හරිද? එතකොට 0.05 ඒක තේරුණා කියලා මට හිතෙනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊළඟ දෙවෙනි එක ඒ සාන්ද්‍රණයම තියෙන IO3 මයිනස් නේ අරන් තියෙන්නේ. ඒතර ඒක I- එක ප්‍රතික්‍රියා කරලා හැදෙන I2ත් එක්ක උදාසීන කරන්න කියව සෝඩියම් තාසල්ෆේට් පරිමාව තමයි අපෙන් අහන්නේ. හරි. මම දැන් මෙහෙම රවුම් කරන්න. 0.05 වැඩි කිරීම මෙන්න මේ තියෙන්නේ මොකද්ද? IO3 මයිනස් මවුල ගන්න. හරිද? ඒක තුනෙන් වැඩි කරපුවාම මොකක්ද වෙන්නේ? I2 මවුල ගන්න. ඒක ආයෙ දෙකෙන් වැඩි කරපුවාම මොකක්ද වෙන්නේ? සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගන්න. ඊට පස්සේ මේ 0.1 2.5 බෙදපුවාම මොකක්ද වෙන්නේ? මවුල ගන්න පරිමාවෙන් බෙදපුවාම මවුල ගන්න සාන්ද්‍රණයෙන් බෙදපුවාම එන්නේ පරිමාව. ඒක තමයි මේ තියෙන පරිමාව වෙලා තියෙන 60 වැඩි කිරීම උදාහරණ තුන. ඒක ගන්න ඩෙසිමීටර වලින් එන්නේ. ඒක ගන්න සෙන්ටිමීටර කරන්න 1000න් වැඩි කරනවා. එන්න 60යි කියලා එන්නේ. තේරුණා නේද වැඩේ? හරි. බලන්නකෝ මේක. 400 කෙල්වින් උෂ්ණත්වයේදී ඒ 0.25ක් තියනවලු. B 0.3ක් තියනවලු සංවෘත දෘඩ බඳුනකට දාලා සමතුලිතතාවයට ඉඩ හැරියලු KP දීලා තියෙනවා K1යි කියලා. හරිද? එම උෂ්ණත්වයේදී මන්න වැදගත් වචන. එම උෂ්ණත්වයේදීම ඒ සොලිඩ් වලින් මෙච්චරයි B ගෑස් එකෙන් මෙච්චරයි දාපුවාම 0.15ක් දාපුවාම දෘඩ භාජනය තුළට සමතුලිත වීමට ඉඩ හැරියට සමතුලිතතාවයේදී KP යගේ K2යිලු. එතකොට KP K2යිලු. ඉතින් උෂ්ණත්වය නියතයි නම් ඕක වෙනස් වෙන්නේ නැහැනේ. K1 සමානයි K2 එහෙනම් K1 බෙදීම K2 සමානයි 1යි. එහෙනම් උත්තරේ 3යි. ඒක ලොකුවට තිබ්බට පොඩි ගන්න නේ. හරි. එකම කන්සෙප්ට් එක තමයි KP රඳා පවතින්නේ උෂ්ණත්වය මත පමණයි කියලා දැනන එක විතරයි මේ ගාන හදන්න ඕනේ වෙන්නේ උදාහරණයට. හරි. ඒක ආම්ලික භෂ්ම ද්‍රාවණයක් කියලා කියන්නේ. හිතන්නකෝ ඒක B කියලා. එතකොට එයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කවදා හදන්නේ භෂ්මයක් කියන්නේ H ධන ගන්නවනේ. එතකොට Hb+ ඔය OH- ඔය හදන්නේ. තේරුණාද? හරි. ඕකේ KB තමයි අහන්නේ. KB කියන්නේ මොකද්ද? HP+ සාන්ද්‍රණය වැඩි කිරීම OH- බෙදීම B සාන්ද්‍රණය. හරිද? මම දැන් රචනා ගානක් හදන තරම්ම ලොකුවට හදන්නේ භෞතික අවස්ථා එහෙම ලියලා යමුත් කරන්නේ. හරි ඔයාලට තේරුම් කරන්න ඕන දේවල් ටික තමයි කියන්නේ. KB දන්නේ නැහැ නේ ඒක තමයි අහන්නේ. pH අගය 8.6යි 60යි 21. මේකෙන් ඔයාලට OH ඍණ සාන්ද්‍රණය හොයන්න පුළුවන්. ඔකෙන් pOH හොයලා. pH වෙන 14න් අඩු කරන්න ඕනේ ඔය ගාන 25 දිනේ. එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ pKw 14යි කියලා නේ. 60යි 21. එතකොට pOH එනවනේ කීයද කියලා. හරි. එතකොට මේක අඩු කරපුවාම එනවා 5.39 කිය. හරිද? ඕකෙන් OH ඍණ සාන්ද්‍රණය හොයන්න ඕනේ. OH ඍණ සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? pOH දුන්නාම ඍණ ලකුණෙන් වැඩි කළා 10 බලයෙන් නංගනවා. ඍණ 5.3979. හරි. ඕක ලියන්න පුළුවන් කොහොමද? දැන් ඕක තව ටිකක් සුළු කරන්න එපේ. 10 ඍණ 6 වැඩි කිරීම 10 බිඳුවයි දශම 1 ඍණ 0.39යි 7යි 9. එතකොට 60යි 21. හරි. ඔහොම ලියන්න පුළුවන්නේ. right. ඒතර ඔයාලා ලඝුපතේ බලන්න ඕනේ. මේක ප්‍රතිලඝු බලන්න එපා. දැන් 60යි 21 කොහෙද තියෙන්නේ කියලා. දැන් මම ගාව ලඝුපතකුත් නෑ බලන්න. අ ලඝුපතක් තියෙනවා නම් කවුරු හරි බැලලා කියන්නකෝ. 60යි 21 කොහෙද තියෙන්නේ කියලා. rebirth.
40 බිඳුවන් මම හොයාගත්තා ඉන්ටර්නෙට් එකෙම ගිහිල්ලා 40 ඔයාලා නිදිද දන්නේ නේ කවුරුත් කිව්වේ නැහැ. 40 බිඳුව කියලා කියන්නේ මෙහෙම. එතකොට 4යි 4 වැඩි කිරීම 10 රින 6යි. හරි ප්‍රතිලෝග බලලා ලියන්නේ එක පූර්ණ සංඛ්‍යාවක් තියලානේ. ඔන්න දැන් OH රින හෙව්වා. එතකොට HB+ උයි OH- උයි සමානයිනේ. එතකොට 4 වැඩි කිරීම 10 රින 6 ආපහු වැඩි කිරීම 4 වැඩි කිරීම 10 රින 6. එතකොට B සාන්ද්‍රණය කීයද? 0.1යිනේ. ඔකෙන් ටිකක් ප්‍රතික්‍රියා කළා තියෙන එක නොගෙනියක තරම් කුඩ. ඒතර හතර වරක් අතර 16යි. 10 රින 9 10 රින 9 10 රින 12යි 10 රින 12 10 රින 2කින් බෙදපුවාම 10 රින 10යි. එතන එනවා 1.6 ගුණ කිරීම 10 රින 9යි කියලා. එහෙම උත්තරයක් තියෙන්නේ තුන්වෙනි එක. තේරුණා නේද? හරි. අපි ඊළඟට 16 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්න 16 වෙනි එක එකම ආවර්තයේ ඇති S ගොනුවේ මුල් ද්‍රව්‍ය වලට වඩා මේවායේ පළවෙනි අයනීකරණ ශක්තිය අඩුයි. අහන්නේ නිවැරදි එකනේ. පළවෙනි අයනීකරණ ශක්තිය D ගොනුවේගේ වැඩි S ගොනුවේ. ඒවා මේ දල දකුණට යනකොට අයනීකරණ ශක්තිය වැඩි වෙනානේ. හරිද? එතකොට පළවෙනි අයනීකරණ ශක්තිය අඩුයි කියන එක වැරදි. හරි. ඒවා විද්‍යුරිනතාවය 4S මුල් ද්‍රව්‍ය වලට වැඩි කියන එක හරි. ඒතර විද්‍යුත් රිනතාවය නම් වැඩි වම ඉඳලා දකුණට යනකොට විද්‍යුරිනතාවය වැඩි වෙනානේ. ලෝහක බන්ධනය හදනකොට මැංගනීස් අඩු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් සහභාගී වන අතර 3D මූල් ද්‍රව්‍ය අතරින් මැංගනීස් අඩුම පළවෙනි අයනීකරණ ශක්තිය දරයි. හරි. මම පොඩි ඩිස්කෂන් එකක් ඔයාලට පෙන්නන්නම් දැන් මෙතෙන්දී. හරි. අයනීකරණ ශක්තිය පළවෙනි අයනීකරණ ශක්තිය පොටෑසියම්ට වඩා කැල්සියම්ගේ වැඩි එක. හරිනේ. බලන්න ස්කැන්ඩියම් ඒගොල්ලෝගේ වැඩි වෙලා තියෙන අයනීකරණ ශක්තිය නේද? අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ සිංක් වල. එයාගේ තියෙනවනේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. ඒකෙන්ද ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න හරිම අමාරුයි. හරිද? ඒතර අඩුම අයනීකරණ ශක්තිය තියෙන ස්කැන්ඩියම්ට තියෙන්නේ. පේනා නේද? රයිට්. එහෙනම් බලමු මොකද්ද මේ කියන්නේ කියලා ඊළඟට. ඒතර මැංගනීස්ගේ අඩුම අයනීකරණ ශක්තියක් දරයි කියලා තියෙන්නේ. මැංගනීස් අඩු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් සහභාගී වෙන අතර දැන් මැංගනීස් ගැන පොඩ්ඩක් බලමු දැන් එහෙනම් අඩු ගාණක්ද තියෙන්නේ කියලා මේකේ. හරි මැංගනීස්ගේ අඩු අයනීකරණ ශක්තියක් තියෙනවා කියන එක 717ක් කියලා තියෙන්නේ. ඉතින් ඒක ලොකු අඩු ගාණක් නෙවෙයි මැංගනීස්ගේ අයනීකරණ ශක්තිය සාපේක්ෂව ටිකක් වැඩි මොකද ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන නිසා. ඉතින් අපිට ඒක වැරදි කියලා ගන්න වෙන්නේ. තුනඩී මුල් ද්‍රව්‍යයෙන් සිංක් අඩුම පළවෙනි අයනීකරණ ශක්තියක් පෙන්වනවා. ඉතින් ඒක වැරදි. හරිද? තුනඩී මුල් ද්‍රව්‍ය පරමාණුකාරය ස්කැන්ඩියම් සිට සිංක් දක්වා අඩු වේ කියලා කියන්නේ මම පරමාණුකාරය පෙන්වුවා නේද ඉස්සෙල්ලා ස්කැන්ඩියම් සිට සිංක් දක්වා අඩු වෙනවද මොකද වෙන්නේ පරමාණුකාරය බලන්න බලන්න ස්කැන්ඩියම් 162 47 34 128 127 බලන්න කොබෝල් දක්වා අඩු වෙලා ඊට පස්සේ ආයේ සිංක් වල වැඩි වෙනවා එකපාරටම. එහෙම විචලනයක් තමයි තියෙන්නේ. සිංක් දක්වා අඩු වේ කියන එක එතන වැරදි. හරිද? එතන මොකක්ද උත්තරේ 16ට 2. උදාසීන ද්‍රාවණයක් සඳහා අසත්‍යක අහන්නේ. උදාසීන ද්‍රාවණයක් සඳහා H ධන OH ඍණ සමානයිද? ඔව්. ඒක KW වල වර්ගමූලයට සමාන වෙනවා. ඇයි ඒ? KW කියන්නේ H ධන අයන සාන්ද්‍රණය වැඩි කිරීම OH ඍණ අයන සාන්ද්‍රණය. ඒතර උදාසීනයි නම් H ධන සාන්ද්‍රණය OH ඍණයට සමානයිනේ. හරිද? එතකොට KW සෙල්සියස් අංශක 25 දී හරි ඕනේ උෂ්ණත්වයකට ගත්ත මේක සමානයි නම් එතකොට KW වල වර්ගමූලයෙන් තමයි H ධනයන සාන්ද්‍රණය වගේම OH ඍණයන සාන්ද්‍රණයත් එන්නේ දෙන්න සමානයිනේ දැන් උදාහරණයක් විදිහට මෙයාගේ 10 ඍණ 14යි එතකොට H ධනයන සාන්ද්‍රණය වැඩි කිරීම OH ඍණයන සාන්ද්‍රණය එතකොට මේ දෙන්න සමානයි නම් අපිට ලියන්න පුළුවන් H ධනයන සාන්ද්‍රණය වර්ග සමානයි 10 ඍණ 14යි කියලා. එතකොට H ධනයන සාන්ද්‍රණය කියන්නේ 10 ඍණ 14 වර්ගමූලය. කියන්නේ KW වල වර්ගමූලය. මේ විදිහට. හරි නේද? ඒ වගේම OH එකටත් ලියන්න පුළුවන්. එතකොට ඒක හරි. භාෂ්මික ද්‍රාවණයක H ධන ආයන සාන්ද්‍රණය
KW වල වර්ගමූලයට වඩා අ, අඩුයි කියලා කියන්නේ බාෂ්මික ද්‍රාවණයක H ධනායන සාන්ද්‍රණය අඩුයිනේ OH ඍණ තමයි වැඩි. ඒක හරි. ආම්ලික ද්‍රාවණයක් සඳහා H ධනායන සාන්ද්‍රණය KW වර්ගමූලයට වඩා වැඩි. අන්නේ 10 ඍණ 7ට වඩා වැඩි. උදාහරණයක් විදිහට සෙල්සියස් අංශක 25 දී ගත්තාම OH ඍණ වල අඩුයි. ඒකත් හරි. උදාසීන ද්‍රාවණයක H ධනායන සාන්ද්‍රණයේ වර්ගය KW වලින් එනවා කියන එකත් ඒකත් හරිනේ. ඒක දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ. උදාසීන ද්‍රාවණයක් සඳහා H ධන OH ඍණ 10 සමාන 10 ඍණ 7යි. වන්නේ ඕනෑම උෂ්ණත්වයක් සඳහා කියන එක ඒක වැරදි. ඔක සෙල්සියස් අංශක 25ට විතරයි හරියන්නේ. හරිද? නැත්තම් උෂ්ණත්වය වැඩි වෙනකොට KW දැන් විඝටන ප්‍රතික්‍රියාව වැඩියෙන් සිද්ධ වෙනවා. එතකොට KW වගේ අඩු වෙනවා. 10 ඍණ 12ක් වගේ. එතකොට H ධන සාන්ද්‍රණය 10 ඍණ 6ක් වගේ වෙනවා උදාසීන ද්‍රාවණයක. එහෙම වුණොත් එහෙම. හරිද? එතකොට 25ට තමයි මෙයා කියන්නේ හරියන්නේ. එහෙනම් උත්තරේ 5. 18 වෙනි ප්‍රශ්නේ. මෙතෙන් එතෙන් හරි දෙන්න 9.9 ග්‍රෑම් උෂ්ණත්වය හා පීඩනය යටතේදී O2 තුල සම්පූර්ණයෙන් දහනය කළ විට පිට වූ තාපය 509යි කියලා කියයි. හරි. අපි අපෙන් අහන්නේ එතේන් වල මවුල ප්‍රතිශතය අහන්නේ. එතේන් වල එයාගේ ස්කන්ධය x නම් මෙතේන්ගේ ස්කන්ධය 9.9 ඍණ x නේද? හරි. දැන් අපි බලමු මෙතෙන් මවුල ගාන කීයද එතකොට 9.9 ඍණ x බෙදීම යාගේ මෞලික ස්කන්ධය 12යි 4යි 16යි. මේ තියෙන්නේ මවුල එකක් දාහනය කරනකොට 894යි නං. හරි මෙච්චර මවුල ගාන එකට අදාළව බලන්න ඒක වැඩි කරනවා 894. ඔන්න හරි. එකතු කිරීම මුළු තාපයට සමාන කරන්න හදන්න. x බෙදීම එතෙන් වල 12 2 24යි 6යි 30යි. හරිද? වැඩි කිරීම එයාගේ 1500යිනේ. මවුලයක් දාහනය කරනට පිට වෙන තාපය. එහෙනම් මවුල මෙච්චරකට මෙච්චරයි. එහෙනම් දෙක එකතුව සමාන වෙනවා 509ට. හරි? හොඳයි. මේක සුළු කරලා x හොයන්න ඕනේ. හරි? මේක සුළු කරලා x හොයපුවාම එනවා 7.5යි කියලා. හරිද? ඔයගොල්ලෝ සුළු කරලා බලන්න. හැදුවේ නැත්තම් 7.5යි ග්‍රෑම් කියලා එනවා. හරි. එතකොට x කියන්නේ මොකද්ද? එතේන් ස්කන්ධයනේ. මවුල ගාන බලන්න 7.5 යාගේ මෞලික ස්කන්ධයෙන් බෙදන්න. හරි. එතකොට මෞලික ස්කන්ධය කීයද එතේන් වල 30යි. හරි. එතකොට 7.5 බෙදීම 30යි 0.25යි කියලා එනවා. හරි. එතන අනිත් එක්කෙනාගේ 9.9න් 7.5ක් අඩු කරන්න. 9.9න් අඩු කරනවා 7.5. එතන 2.4යි. එයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදන්න. එයාගේ මූල ගාන හොයාගන්න පුළුවන්. 16න් බෙදන්න. එතන 0.15ක් එනවනේ. හරි නේද? මේ තියෙන මවුල ගණන් එතකොට. මේ තියෙන මවුල ගණන් දැන් අපි හොයාගත්තා. හරි නේද? අපෙන් අහන්නේ මවුල ප්‍රතිශතයනේ අහන්නේ. එතකොට මෙතන 0.25 බෙදීම මුළු මවුල ගාන මුළු මවුල ගාන 5යි 5යි 10යි 2යි 3යි 4යි. 0.4යි වැඩි කිරීම 100යි. එතන එන උත්තරේ 62.5යි කියලා. තේරුණා නේද? උත්තරේ 5. පැහැදිලිද? මේ තියෙන්නේ මේ තාපයට සමාන කරනවා. ඒකල x හොයනවා. හරිද? එතකොට x වලට එන 7.5 x කියන්නේ මේ එතේන් ස්කන්ධය.
අපේ මවුල ප්‍රතිශතයනේ අහන්නේ. එහෙනම් එයාගේ මවුල ගාන හොයනවා. ඊට පස්සේ මෙතේන් ස්කන්ධ හොයන්න 9.9න් 7.5ක් අඩු කරනවා. 2.4ක් එනවානේ. ඒකල එයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදලා මවුල ගාන හොයනවා. ඒකල මවුල ප්‍රතිශතය හොයනවා. ලේසියිනේ. හරි. 19. හරි බලන්න ශ්‍රේණිගතව සම්බන්ධ කරපු කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරපුවාම අ, එකම ධාරාවක් තමයි ගමන් කරන්නේ. ඒක දීලා තියෙන විශේෂයෙන්ම වුණාට කෝෂ දෙකක් කරා එකම ධාරාවක් යනවලු පළවෙනි කෝෂයේ සිල්ල නයිට්‍රේට් ද්‍රාවණයක් අඩංගු වෙනවලු දෙවෙනි කෝෂයේ කොපර් සල්ෆේට්. පළමු කෝෂයේ කැතෝඩිය මත සිල්ල 3.24ක් නිදිගත වෙනවා. දැන් ඔය ප්‍රතික්‍රියාව මෙහෙමනේ සිල්ල ඉලෙක්ට්‍රෝනයක් අරගෙන සිල්ල බවටනේ පත් වෙන්නේ. එතකොට 3 සිල්ල මවුල ගාන හොයන්න පුළුවන්. 3.24 එයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදන්න. හරි 3.24 මෞලික ස්කන්ධයේ සිල්වගේ 108යි. එතකොට 108න් බෙදන්න එතකොට එනවා 0.03යි. හරිද? එතන මේ තියෙන සිල්ල මවුලය. එතන ඉලෙක්ට්‍රෝන මවුල කීයද? 0.03යි. ඒකට ගනුපාතයට යන්නේ ඉලෙක්ට්‍රෝන මවුල. ඔයාලා දන්නවා සමීකරණයක් මොකද්ද? IT සමානයි NF කියලා නේද? Q සමානයි. හරි. අහන්නේ විද්‍යුත් ප්‍රමාණය ගලාගෙන යන. Q කියන්නේ NF නේ. N කියන්නේ සිල්ල ධන මවුල ගාන ඒක ඉලෙක්ට්‍රෝන මවුල ගානට සමානයි. හරි. එතකොට ඒක ඉලෙක්ට්‍රෝන මවුල ගානට සමානයි සිල්ල මවුල ගාන. ඒ කියන්නේ NF වලින් කෙලින්ම ආරෝප. මෙතන 0.03 වැඩි කිරීම F කියන්නේ 96500යි ෆැරඩේ නියතේ. ෆැරඩේ නියතේ නම් මේකේ දීලා නැහැ. ආදීලා තියෙන්නේ සෝරි. ඒක භාවිතා කරන්න පුළුවන්. ඒතර 0.03 96500ෙන් ගුණ කරපුවා නම් 2895 කියන. 2895යි කූලෝම්. හරි. එතකොට ඒ හරි. එතකොට දෙවෙනි කෝෂයේ කැතෝඩිය මත කොපර් මෙච්චර තැම්පත් වෙනවා කියලා කියන්නේ. දැන් කොපර් ධන දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන කොපර් ලෝහය බවට පත් වෙනානේ. එතකොට දැන් දෙන්නගෙන්ම එකම ඉලෙක්ට්‍රෝන ගානනේ යන්නේ. එතන මෙතන යන ඉලෙක්ට්‍රෝන ගාන 0.03යි. කොපර් ධන දෙක ගාන ඒකෙන් දෙකෙන් පංගුවයි. ඒ කියන්නේ 0.015යි මවුලනේ. එතකොට ඒකත් හරි. කෝෂ දෙකෙහි O2 වායුව මෙච්චර බැගින් නිදහස් වේ කියලා තියෙනවා. ඒතර O2 වායුව නිදහස් වෙනවද නැද්ද කියලා අපිට හොයාගන්න බෑ. විද්‍යුත් විච්ඡේදනය සඳහා භාවිතා කරලා තියෙන ඉලෙක්ට්‍රෝඩ මොනවද කියලා එහෙම පැහැදිලිව දීලා නැහැ. ඉතින් ඒක හරියට කියන්න බෑ. ඉතින් උත්තරේ A සහ B උත්තරේ 2. හරි. මේක බලන්නකො 4 ක්ලෝරෝ 2 පෙන්ටීන්. ඇඳලා බලමු. 1යි 2යි 3යි 4යි. පේන්ට් කියනකොට 5යිනේ. ම්ම් 4 1යි 2යි 3යි 4යි 4 ක්ලෝරෝ 2 පෙන්ටීන් මේකට දිත්ත බන්ධනය දාන්න. හරි මෙන්න මෙයානේ ඔය කියන්නේ ජ්‍යාමිතික සමායක පමණි කියන එක වැරදි. මේක ජ්‍යාමිතිකත් පෙන්නනවා. ජ්‍යාමිතික පෙන්වන්න අවශ්‍යතාවයක් තියෙනවනේ දිත්ත බන්ධනයක් තියෙනවා. අසමාන කාණ්ඩ බැඳිලා තියෙනවා. අසම්මිතික කාබන් එක්කුත් තියෙනවනේ. ඒකින්ද ප්‍රකාශත් පෙන්වනවා. ප්‍රකාශ කියන එකට අපිට ප්‍රතිරූප අවයව කියලා කියන්න පුළුවන්. එතකොට ජ්‍යාමිතික හා ප්‍රතිරූප අවයව සමායකතාවය පෙන්වයි උත්තරේ 5. මේ බලන්නකෝ ඇමෝනියයි ඇමෝනියා විඝටනය කරනවලු N2 සහ H2 බවට. අපි තුලිත කරන්න ඕනේ ඔක්කොම වායු තියෙන්නේ නේ. 2යි මෙතන 3යිනේ. හරි. ඒ වගේම N2H4 එයාත් විඝටනය කරනවලු N2 සහ H2 බවට. තුලිත කරන්න 2යි. පද්ධති ආරම්භක මුළු පීඩනය දීලා තියෙනවා. උෂ්ණත්වයක් දීලා තියෙනවා. හිතන ඔයාගේ මවුල ගාන එන්නේ 1යි කියලා. හරි ආරම්භයේදී මේගොල්ලෝගේ නෑනේ. මෙයාගේ මවුල ගාන එන්නේ 2යි කියලා මේගොල්ලෝගේ නෑ. උතර විඝටනය වුණාට පස්සේ දැන් ප්‍රතික්‍රියා කරන ඔක්කොම ටික සම්පූර්ණ විඝටනය වෙනවලුනේ. N1 ප්‍රතික්‍රියා කරොත් N2 N2 හැදෙනවා. එකෙන් දෙකෙන් පංගුවයි. 0.5 N1.
H2 හැදෙනවා දෙකෙන් තුනක් කියන්නේ 1.5යි N1. හරි. මේකේ N2 වැය වුණොත් එහෙනම් මෙතනත් N2 හැදෙනවා. ඊට පස්සේ H2 2යි N2 හැදෙනවා. එතකොට දැන් අවසානයේදී මෙයා නැහැ. මෙතන මේ දෙන්නගේ එකතුව තියෙනවා 2යි N1. හරිද? මේ අවසානයේදී නෑ මේ දෙන්නගේ එකතුව තියෙනවා 3යි N2 කියලා. හරි. පළවෙනි අවස්ථාවට දානවා PV සමාන nRT පීඩනය පළවෙනි අවස්ථාවේ දීලා තියෙනනේ 5 වැඩි කිරීම 10 4යි කියලා. පරිමාව නියතයි. මවුල ගාන 2යි N1 RT T උෂ්ණත්වය 300යි. දෙවෙනි අවස්ථාවේ දීලා තියෙනවා පීඩනය. මේ දෙවෙනි අවස්ථාවේ පීඩනය 45 වැඩි කිරීම 10 4යි. හරිද? වැඩි කිරීම V මුළු මවුල ගාන පොඩ්ඩක් වැරදුනානේ මට ලියද්දි. එතකොට පළවෙනි අවස්ථාවේ මුළු මවුල ගාන n1 ධන n2 හරි. දෙවෙනි අවස්ථාවේ මුළු මවුල ගාන 2යි n1 ධන 3යි n2. අයි දැන් විඝටනය වෙලානේ තියෙන්නේ. R උෂ්ණත්වය 1200යි. උෂ්ණත්වය 1200යි. හරි. දැන් අවස්ථා දෙකයි නොදන්න පද දෙකක් තියෙන බලමු අපි බෙදලා දෙක එකෙන් බෙදලා බලමු. දෙක බෙදීම 1. ඒතර උතන 9ක් එනවා. v කැපෙනවා 2යි n1 ධන 3යි n2 r කැපෙනවා 3 4ක් එනවා බෙදීම n1 ධන n2. හරි නේද? ඊට පස්සේ මෙතනින් අපිට සුළු කරලා ගන්න පුළුවන් n1 බෙදීම n2 එනවා. එතකොට අපිට 3 බෙදීම 1යි. හරිද? එතකොට n1ට n2 අනුපාතය 3ට 1යි. n1 කියන්නේ ඇමෝනියානේ. ඇමෝනියාට N2H4 3ට 1යි එතකොට. තේරුණා නේද? අවස්ථා දෙකට PV සමාන nRT දැම්මා. පැහැදිලිද වැඩේ? හරි ඔයගොල්ලෝ සුළු කරලා බලන්න. සුළු කරේ නැත්නම් හදපු නැති අයට මම අනිවාර්යෙන් පේපර් එක එවන්නම්. ඊට පස්සේ ඔයාලා පේපර් එක තනියම කරන්න. දැන් කරපු නැති කට්ටිය. පහත ප්‍රතික්‍රියාවලින් කවරක් සත්‍ය වෙනවද කියලා අහනවා. හරි. ඉහළ පීඩනයේදී ඕනෑම තාත්වික වායුවක් කාමර උෂ්ණත්වයේදී ද්‍රව බවට පත් කරන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම කියන්න බෑ. අ, ද්‍රව බවට පත් කරන්න නම් අවදි උෂ්ණත්වයට වඩා අඩු වෙන්න ඕනේ. අවදි උෂ්ණත්වය හරි ඊට වඩා අඩු වෙන්න ඕනේ. ද්‍රව බවට පත් වෙන්න. දැන් කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එයාගේ කාමර උෂ්ණත්වයට වඩා එයාගේ අවදි උෂ්ණත්වය අඩු වුණොත් එහෙම නේද? එයාගේ අවදි උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ක් වගේ වුණොත් කාමර උෂ්ණත්වය 25යිනේ. එතකොට එයාගේ අවදි උෂ්ණත්වයට වඩා වැඩි කාමර උෂ්ණත්වය. එතකොට එයා ද්‍රව කරන්න බෑ. නේද? එතකොට ඒක වැරදීනේ. සත්‍ය එක හරි. හරි. පීඩනය ඉතා අඩු වුවද පීඩනය ගොඩක් අඩු නම් උෂ්ණත්වය වැඩි නම් උෂ්ණත්වය ඉතා ඉහළ නොවේ නම් හරි කිසි විටක තාත්වික වායුවක සම්පීඩ්‍යතා සාධකය එකට ළඟා නොවේ කියලා කියනවා. වැරදි මොකද ඕනෑම උෂ්ණත්වයකදී ගත්තොත් එහෙම ඔයාලගේ අර සම්පීඩ්‍යතා සාධකයේ ප්‍රස්ථාරය ඇන්දොත් එහෙම මෙතන එකනේ තියෙන්නේ. පීඩනයත් එක්ක ඉසෙඩ් ප්‍රස්ථාරගත කරොත් එහෙම මතකද මෙන්න මෙහෙම එන්නේ ප්‍රස්ථාර. එතකොට උෂ්ණත්වය වැඩි වුණත් පීඩනය බිඳුවටම ආසන්නයේදී සම්පීඩ්‍යතා සාධක ඉසෙඩ් එකට ලං වෙනවා. එතකොට මේක වැරදි. පහළ උෂ්ණත්වවලදී සෑම විටම
තාත්වික වායුවක සම්පීඩිතාසාදක එකට ළඟාවේ. ඒක ගොඩාක් වැරදි. මොකද සම්පීඩිතාසාදක එක ළඟට එන්නේ ඉහළ උෂ්ණත්වය. මොකද තාත්වික වායුවක් පරිපූර්ණ හැසිරීමට ළඟ වෙන්නේ ඉහළ උෂ්ණත්වයේදී සහ පහළ පීඩනයේදී. හරිද? පීඩනය සහ උෂ්ණත්වයේ නියත වීට තාත්වික වායුවක සම්පීඩිතා සංගුණකය කියන්නේ ඔය ඉසෙඩ් තාත්වික වායුව සහ පරිපූර්ණ වායුවේ මෞලික පරිමාණ අතර අනුපාතයෙන් ගණනය කරන්න පුළුවන්. ඉසෙට් සමානයි v තාත්වික බෙදීම v පරිපූර්ණ කියලා ව්‍යුත්පන්න කරන්න පුළුවන්. හරිද? එහෙම එකක් තියෙනවා තියරි එකේදී. ඒතර ඒක හරි. උත්තරේ 4. බලන්න පහ. ඔන්න අපිට පෙන්වන්න පුළුවන් ඒක මේ බලන්න PV සමානයි තාත්වික වායුවක ZnRT නේ තියෙන්නේ. මවුල් එකක් සඳහා නම් එතකොට ZRT. හරිද? තාත්වික වායුව. ඒක පරිපූර්ණව හැසිරුණා නම් කියලා හිතන්න. දැන් එකම පීඩනයේ තියෙනවා නම් දැන් ඔන්න මේක තාත්වික. පරිපූර්ණව හැසිරුණා නම් එකම ඒ පීඩනයේදී. එතකොට V පරිපූර්ණ. එතකොට Z එකයිනේ. එතකොට කෙලින්ම RT දාන්න. හරි. දැන් ඔක බෙදන්නකෝ. බෙදනකොට P to P කැපෙනවානේ. RT කැපෙනවා. එතකොට Z සමානයි මොකක්ද? V තාත්වික බෙදීම V පරිපූර්ණ. නේද? එතකොට ඒක හරි. එකම උෂ්ණත්වයේ දිහා පීඩනයේදී හීලියම් සහ නියෝන් යන වායු අතරින් හීලියම් ඝනත්වය වැඩි කියලා කියන්නේ. මේ බලන්නකො ඝනත්වය අන්න මතකද මම ව්‍යුත්පන්න කළාම පෙන්නනවා. PV සමාන nRT PV සමාන m බෙදීම m වතාවක් RT. එතකොට P සමාන m බෙදීම V RT යට m නේ. එතකොට m බෙදීම V කියන්නේ ඝනත්වයයි. rho RT යට m. එතකොට rho සමානයි PM බෙදීම RT. මෞලික ස්කන්ධය වැඩි නම් ඝනත්වය වැඩි. හරි එකම උෂ්ණත්වයේදී පීඩනයේදී. දැන් එකම උෂ්ණත්වයේදී පීඩනයේදී එතන මෞලික ස්කන්ධය වැඩි නියෝන්ගේනේ. එයාගේ ඝනත්වය වැඩි. මේක කියන්නේ හීලියම්ගේ ඝනත්වය වැඩි. තේරුණාද? එතකොට ඒක වැරදිනේ කොහොමද? තේරුණා නේද? හරි. මේකේ ඩෙල්ටා H කියන්නේ මෙන්න මේ ටිකනේ. ඔන්න මම ඩෙල්ටා H කියලා කියන්නේ මෙන්න මේ ටික. ඒ කියන්නේ ප්‍රතික්‍රියකයි ප්‍රතිඵලය අතර ශක්ති වෙනසනේ. එතකොට ඒ ටික එන්නේ EB ඒ කියන්නේ 200න් අඩු කරන්න ඕනේ 50ක් නේ. එතකොට 150. හැබැයි මේක ඍණනේ. ඒ කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවනේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට ශක්තිය අඩු වෙලානේ. ඒ කියන්නේ ඩෙල්ටා නැත්නම් සමීකරණයට දාන්නත් පුළුවන් ඩෙල්ටා H කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තියෙන් පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය අඩු කරපුවාම එන්නේ. එතකොට 50 ඍණ 200 ඍණ 150. හරි. මේක සමතුලිත ප්‍රතික්‍රියාවන්නේ. එතකොට ඩෙල්ටා G බිඳුවයි. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S 27 නේ 300යි. බිඳුව කරන්නේ. එතකොට ඩෙල්ටා H ඍණ 150යිනේ. හරි. ඍණ T කියන්නේ 300යි වැඩි කිරීම ඩෙල්ටා S. හරි දැන් මේක ඩෙල්ටා S උක්ත කරලා බලන්නකෝ. නේද? එතකොට ඍණ 150 බෙදීම 300යි. එතකොට 0.5යි නෙන්නේ. හැබැයි කිලෝ ජූල් නේ. මවුලයට කෙල්විනේට. ජූල් නම් මෙතන ඍණ 500යි ජූල් කෙල්විනේට මවුලයට. පැහැදිලිද? උත්තරේ 4. හරි බෙන්සින් වල ගොඩක්ම සරු වෙන්නේ ෆීනෝල් වලදී. ඒතර එයා තමයි නයිට්‍රෝකරණයේ වැඩිම ශීඝ්‍රතාවයක් තියෙන්නේ. ඊළඟට අඩුම තියෙන්නේ නයිට්‍රෝ බෙන්සින්. ඒක B නේ එතකොට. එතකොට මේ B ට වඩා ඊට පස්සේ E. එතකොට E කියන්නේ බෙන්සින් ඕතොපැරා වුණාට වික්‍රියාකාරී කාණ්ඩය යන්නේ. එතකොට B ළඟට E. ඊළඟට C. ඒ කියන්නේ CH3 කියන්නේ ගොඩාක් සරු කරන්නේ නැහැ. ටිකක් සරු කරනවා. ඊළඟට OCH3 A අය විදිහට වෙයි. ඉතින් වැඩිම D තියෙන උත්තර අඩුම B තියෙන උත්තර දෙකයි තියෙන්නේ. නේ? 2යි 4යි විතරයි. හරි. දැන් දෙවෙනි උත්තරේ ගත්තොත් එහෙම BEA. බලන්න B E A එහෙම තියෙන්නේ. එතකොට Aට වඩා C ගේ වැඩි C ගේ වැඩිම කියලා තියෙනවා. කොහොමත් C ගේ වැඩිම වෙන්නේ නැහැ. CH3 කාණ්ඩ වලින් ඉලෙක්ට්‍රෝන නිකන් තල්ලු කරනවා විතරයි. ඒකද උත්තරේ 4.
යකඩනයත් භාගිකව මල බැඳීම නිසා ස්කන්ධය 120කින් වැඩි වෙලා තියෙනවා. හරි යකඩයනේ ස්කන්ධය x නම් එතකොට කොච්චරකින් වැඩි වෙලාද? ඔන්න 120යි. එතකොට 120කින් වැඩි වෙනවා කියන්නේ දැන් ওই වැඩි වෙච්ච ඔක්සිජන් ටික තමයි ඔය තියෙන්නේ. හරිද? වැඩි වෙච්ච ඔක්සිජන් ස්කන්ධය තමයි ඔය තියෙන්නේ. එතකොට ඇයි දැන් ඔක්සිජන් මේ එකතු වෙලා තියෙන්නේ? එතකොට ඔක්සිජන් ස්කන්ධය එනවා කීයක්ද? 0.2x. මේ තියෙන වැඩි වෙච්ච ඔක්සිජන් ස්කන්ධය. එතකොට ඔක්සිජන් මවුල ගාන බලන්න 0.2x. ඒක බෙදන්න ඕනේ ඔක්සිජන් වල මෞලික ස්කන්ධය 16. මේ තියෙන ඔක්සිජන් මවුල ගාන මේ බලන්නකෝ Fe2O3 වල Fe2O මවුල අනුපාතය කීයද? 2ට 3ක් නේ තියෙන්නේ. දැන් ඔක්සිජන් මවුල ගාන දන්නවා අයලා. එහෙනම් Fe මවුල ගාන බලන්න මොකද කරන්නේ? ඒක 3න් 2කින් වැඩි කරනවා. Fe මවුල ගාන බලන්න ඒක 3න් 2කින් වැඩි කරනවා. දැන් Fe ස්කන්ධය බලන්න ඒක 56න් වැඩි කරනවා. අපෙන් අහන්නේ මලකඩ කාපු යකඩ ටිකේ ස්කන්ධයනේ අහන්නේ. දැන් ඒක හරි. Fe2O3 ඇතුලේ තියෙන Fe ස්කන්ධය හරි. X ඇසුරෙන්නේ. X කියන්නේ මුළු ස්කන්ධෙනේ මතකනේ. ප්‍රතිශතය බලන්න ආපහු මුළු ස්කන්ධයෙන් බෙදලා 100න් වැඩි කරා. හරි. එතකොට x කැපිලා යනවා. පැහැදිලි නේද? right. එතන මේක සුළු කරපුවා වෙන උත්තරේ 46.6යි 7යි. එතන උත්තරේ එනවා 2 කියලා. හරි නේද? ඊළඟට 26 වෙනි එක බලමු. මේක ප්‍රතික්‍රියා ප්‍රමාණය අනිත් පැත්තට දීලා තියෙන බලන්නකෝ. මෙතන බිංදුව මෙතන 1 දාලා තියෙන්නේ. එතන මෙතන ප්‍රතික්‍රියක. මෙතන ප්‍රතිඵල අනිත් පැත්තට දීලා තියෙන්නේ. හරිද? එතකොට ඩෙල්ටා G ගත්තොත් එහෙම 98.3 ප්‍රතිඵලවල G වලින් ප්‍රතික්‍රියක වල G නේ අඩු කරන්න ඕනේ. 100.6ක් අඩු කරපුවාම එතකොට ඍණ 2.3යි. බලමු. 98.3 එතකොට ඍණ 2.3යි. ඔව්නේ. ඍණ 2.3යි. එතකොට ඒක හරි. ගිබ් ශක්ති වෙනස. සංසිද්ධ වෙනවනේ ඩෙල්ටා G ඍණ හින්දා. නේද? සමතුලිත අවස්ථාවේදී NO2 0.2යි කියලා කියන්නේ. දැන් ප්‍රතික්‍රියා ප්‍රමාණය මම මේ පැත්තට ලියන්නම්. සමතුලිත කියන්නේ මෙන්න මේ නැවෙන තැන. ප්‍රතික්‍රියා ප්‍රමාණය 0.8යි කියලා තියෙන්නේ. N2O4 ප්‍රතිවර්තයි 2ක් NO2. ඒතර එකයිනේ ප්‍රතික්‍රියා ප්‍රමාණය කියන්නේ ප්‍රතික්‍රියා වෙලා තියෙන භාගය. ඒ කියන්නේ 0.8යට එකනේ ඕමනේ භාගය. ඒතර ප්‍රතික්‍රියා වෙලා තියෙන ප්‍රමාණය 0.8යි. N2O4 0.8ක් ප්‍රතික්‍රියා වෙලා. ඒ කියන්නේ මෙතන 0.8ක් ප්‍රතික්‍රියා කරපුවාම මෙතන NO2 නේද? හරි. සමතුලිත අවස්ථාවේ NO2 මවුල කීයක් තියෙනවද එතකොට? මෙයා 0.8ක් ප්‍රතික්‍රියා කරොත් 0.8 එකයි 1.6ක් තියෙනවා. NO2 1.6ක් තියෙනවා. මේකේ තියෙන 0.2යි කියලා. එතකොට ඒක වැරදි. හරිද? එතකොට KC වලගය මේ බලන්න KC එන්නේ එතකොට 1.6යි. දැන් ගණන් ඩෙසිමල් එකක් ඇතුළේනේ තියෙන්නේ. එතකොට KC සඳහා ප්‍රකාශනය ලිව්වොත් එහෙම මොකද්ද KC ප්‍රකාශනය? KC ප්‍රකාශනය ලිව්වොත් එහෙම NO2 සාන්ද්‍රණය දෙකේ බලය බෙදීම N2O4 සාන්ද්‍රණය. NO2 1.6 වැඩි කිරීම 1.6යි. N2O4 කීයද? එකෙන් 0.8ක් අඩු නම් 0.2යිනේ. 0.2යි. ඒතර KC කීයද? දෙවරක් 8යි. 8 වරක් 6 48යි. 8 වරක් 1 8යි 4යි 12. ඒතර KC මේක වැරදි. අඩු උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාව සංසිද්ධ වේ කියන එක. මේ බලන්නකෝ. දැන් මේ ප්‍රතික්‍රියාව දැන් ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S නේ.
ඔය N2O4 වල විඝටනය කියන්නේ තාප අවශෝෂකයි. මෙයා ධන. හරිද? එතකොට වායු මූල ගන්න වැඩි වෙන හින්දා T ඩෙල්ටා S කැල්ලක් ධන. හරිද? එතකොට ස්වයන් සිද්ධ වෙන්නේ T ඩෙල්ටා S කැල්ල ලොකු වුණාම නේ කියන්නේ ඉහළ උෂ්ණත්වයේදී. අඩු උෂ්ණත්වයේදී ස්වයන් සිද්ධ වෙනවා කියන එක එතකොට වැරදි. ඒතරේ ඒතර දෙකක් හරිනේ. කය දෙකයි දෙකම තියෙනවා. සත්‍යයකනේ අහන්නේ. ම්ම් දෙකටම දෙන්න වෙනවා. ස්වයන් සිද්ධ වෙනවා. හරි. 37 වෙනි එක ආම්ලික මාධ්‍යයේ පවතින පර්මැංගනේට් නේද? එතකොට 15.8යි පර්මැංගනේට් ග්‍රෑම් ගාන මවුල ගාන බලන්න මෞලික ස්කන්ධයෙන් බෙදන්න. මේකේ මෞලික ස්කන්ධයෙන්නෙත් 158යි පර්මැංගනේට්. එතකොට 0.1යි මවුල. ඊට පස්සේ වර්ණය වෙනස් වෙනකන් SO2 යවනවලු. හරි. එතකොට ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ SO2 පර්මැංගනේට් එක්ක MnO4 එක. එතකොට SO4 2 වෙනවනේ. මෙයා මැංගනීස් ධන දෙක වෙනවා. හරි. එතකොට මෙතන ධන 4 ධන 6 වෙනකොට දෙකක් ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. ඒක වැඩි කිරීම කියලා දාගත්තා මම පර්මැංගනේට් ධන 7 ධන 2 වෙනකොට දෙකක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. 5 2 පොදු වරේ 10යි. එතන මෙතන දෙකක් දා ගන්නවම එතනට පහක් දා ගන්නවා. මට වැදගත් වෙන්නේ මේ මවුල අනුපාතය විතරයි මෙතෙන්දී. හරි. පර්මැංගනේට් මවුල ගන්න දන්නවා දැන්. එතකොට පර්මැංගනේට් මවුල ගන්න 0.1යි. එතකොට SO2 ඕනේ ඒ වගේ දෙකෙන් පහක්. ඒ පහට දෙකට පාණු පාතිනේ පර්මැංගනේට් වලට SO2. ඔන්න SO2 අපි හොයාගත්තා. SO2 ඕනේ කරන ගාන. මේක ගන්න FeS2 දහනය කරලා. නේ? දැන් FeS2 රත් කරපුවාම SO2 එකෙන් දෙකක් එන්න ඕනේ මෙතන සල්ෆර් දෙකක් තියෙන හින්දා. නේද? එහෙම නැත්නම් ස්ටොයිකියෝමෙට්‍රි ගත්තොත් එහෙම FeS2 වලට SO2 ස්ටොයිකියෝමෙට්‍රි ගත්තොත් එහෙම මෙයා එකට මෙයා දෙකයි. නේ? ඇයි FeS2 එකකින් SO2 දෙකක් හදන්න පුළුවන්. ඒකයි කතන්දරේ. හරි. එහෙනම් මෙච්චර SO2 ටිකක් ගන්න FeS2 ඒකෙන් දෙකෙන් පංගුවක් කොහොමද? මේ දෙන්නේ FeS2 ගන්න. හරි. ඒතර FeS2 වල මෞලික ස්කන්ධයෙන් වැඩි කරන්න ඕනේ ස්කන්ධය බලන්න. මෞලික ස්කන්ධය FeS2 වල Fe වල 56යි 32 32 64. 64යි 10යි 120යි. 120ෙන් වැඩි කරපුවාම වෙනවා FeS2 ස්කන්ධ. හැබැයි ප්‍රතිශතය 125යිනේ. එහෙනම් 25න් 100න් වැඩි කරන්න ඕනේ. ඒ නියතියෙන් ගන්න ඕනේ ස්කන්ධය බලන්න. මේ තියෙන්නේ අපේ සුළු කිරීම. හරිද? MCQ නේ මේ විදිහට ගණන් ඇති. දැන් මේ බලන්නකෝ දශම එක දෙකෙන් පහෙන් වැඩි කරපුවාම මොකක්ද වෙන්නේ? SO2. ආයෙ භාගෙන් වැඩි කරපුවාම එන්නේ FeS2. එදින FeS2 ස්කන්ධය මේකෙන් වැඩි කරපුවාම මුනියේදී මුළු ස්කන්ධය එනවා. හරි. එතන මේක සුළු කරපුවාම වෙනවා ලේසියෙන්ම 60යි කියලා. උත්තරේ 2. 28. හරි 28 බලන්නකෝ. මැග්නීසියම් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයෙන් සැදි විද්‍යුත් රසායනික කෝෂයේ මැග්නීසියම් ඍණ 2.37යිලු. හයිඩ්‍රජන්ගේ බිඳුවයිනේ H2H එක බිඳුව. හරිද? එතකොට කැතෝඩේ හයිඩ්‍රජන්. එතකොට බිඳුව අඩු කිරීම ඍණ 2.37. එතකොට ඊනෝට් සෙල් වෙනවා 2.37යි කියලා. එහෙම උත්තර එකයි තියෙන්නේ. එහෙනම් ඒක තමයි උත්තරේ. බලන්න ඊටු ටික හරිද කියලා. ඉස්සෙල්ලා ලියන්නේ ඇනෝඩේ පස්සේ කැතෝඩේනේ. ඇනෝඩේ කියන්නේ ඍණ ගතිය වැඩි එක. කැතෝඩේ කියන්නේ ඍණ ගතිය අඩු ධන ගතිය වැඩි එක. අනේ හයිඩ්‍රජන්ගේ බිඳුවයි මැග්නීසියම්ගේ ඔක්සිහරණයේ ඍණනේ. එතකොට ඇනෝඩේ ලවණ සේතුව තියෙනවා. ඊටු ටිකත් හරි. උත්තරේ 4. ලේසියෙන්ම 28ට 4 කියලා හොයාගන්න පුළුවන්. Q නම් වායුවෙන් දැන් මෙතන ඊට නෑ. කවන්න මොකද පොඩි ලියන P ධන Q2
PQ2 නේ. PQ2. හරි. මෙයා ගෑස්. මේකත් ගෑස්. හරි. P නම් ගානේ නොදන්නා ප්‍රමාණය Q වලින් 10ක් තියෙනවා. 10ක් තියෙනවා. 0.5 ගන්න ඩෙසිමීටර පරිමාවක් ඇති දෘඩ බඳුනක් තුළ තමයි තියෙන්නේ. පද්ධතිය තුළ පහත් දැක්කෙන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියාව ආරම්භයේ තත්පර 6කට පසු ගණයෙන් 4ක් මවුල වැය වෙලා තියෙනවා. P ගණයෙන් 4යි මවුල වෙනවා නම් Qත් 4යි නෙවෙයි නේද? PQ2 හැදෙන්නෙත් 4යිනේ. හැදිරිද? එතකොට Q කීයක් ඉතිරි වෙනවද? 6යි. හරිද? එතකොට QC අපිට හොයාගන්න පුළුවන්. PQ සාන්ද්‍රණයේ එකේ බලයෙන් එතකොට 4 බෙදීම 0.5යි. පරිමාව බෙදන්න බෑ. එතකොට මෙතන 6යිනේ තියෙන්නේ. 6 බෙදීම 0.5. 0.5 0.5 කැපෙනවා. හරි. එතකොට දෙවරක් 2යි දෙවරක් 3යි. 0.6 ගානක් එන්නේ 6යි 7යි. එතකොට මේකේ QC විශාලයිනේ. ඒ කියන්නේ ප්‍රතිඵල තියෙන්න ඕන ගානට වඩා වැඩියෙන් තියෙන. එහෙනම් QC විශාල හින්දා ප්‍රතික්‍රියාව පසුපසට සිද්ධ වෙලා තමයි සමතුලිතතාවයට ආයෙපත් වෙන්න වෙන්නේ. උත්තරේ 4. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය දෙල්ලද උෂ්ණත්වයකදී ඒකක කාලයකදී ඒකක පරිමාවක් තුළ සිදුවන සංඝටන සංඛ්‍යාව වැඩි වේ නම් ශීඝ්‍රතාවය වැඩි වෙනවද? ඒක හරි. නේද? ඔය ඒකක කාලයකදී ඒකක පරිමාවක් තුළ කියලා තියෙන්න ඕන. හරි. බහුපියවර ප්‍රතික්‍රියාවක වේග නිම්න පියවර වන්නේ සක්‍රිය ශක්තිය වැඩිම. සක්‍රිය ශක්තිය වැඩිම වුණාම මොකද වෙන්නේ? වේගය අඩුම වෙනවනේ. හිමින්ම සිදුවන පියවර වෙනවා. ඒතකොට එයාගෙන් තමයි වේගය තීරණය වෙන්නේ. හැබැයි ඔයාලා වැරදියට තේරුම් ගන්න එපා. මම දැන් මෙහෙම කිව්වොත් එහෙම තනි ප්‍රකාශනයක් තිබ්බොත් මෙහෙම නෙවෙයි. තනි ප්‍රකාශනයක් තිබ්බොත් සක්‍රිය ශක්තිය වැඩි මේකේ වේගය අඩුයි කියලා තිබ්බොත් එහෙම. ඒක හරියටම හරි කියලා කියන්න බෑ. ඒකට හේතුව තමයි සක්‍රිය ශක්තිය වැඩි වුණත් එයා වේගය වැඩි කරගන්න පුළුවන් උෂ්ණත්වය වැඩි කරගෙන. තේරුණාද? එතකොට අනිකුත් සාධකත් බලන්න වෙනවා. අනිකුත් සාධකත් නියතව තිබ්බොත් තමයි සක්‍රිය ශක්තිය විතරක් සංසන්දනය කරන්න පුළුවන්. ගතික සමතුලිතතාවයේ තියෙන ප්‍රතික්‍රියක සම්පූර්ණ වැයවීමක් සිද්ධ වෙනවද? ගතික සමතුලිතතාවයේ තියෙනවා කියන්නේ දෙපැත්තටම වෙනවනේ. එතකොට වැය වෙන්නේ නැහැ සම්පූර්ණ. ඒක වැරදි. උෂ්ණත්වය හා ප්‍රතික්‍රියා ශීඝ්‍රතා නියතය අතර සරල සම්බන්ධතාවයක් නැත කියන එක වැරදි. මොකද උෂ්ණත්වය වැඩි වෙනකොට ශීඝ්‍රතා නියතය වැඩි වෙනවා. දැන් මොකද R සමානයි K වතාවක් කේවල සාන්නිය කියලා හිතමුකෝ. හරිද? එතකොට දැන් උෂ්ණත්වය වැඩි කරනකොට R වැඩි වෙනවනේ. එතකොට ඒ සාන්ද්‍රණය නියතව තිබිලා R වැඩි වෙන්න නම් K වැඩි වෙන්න ඕනේ. එතකොට නැත කියන එක වැරදි. සත්‍යනේ අහන්න උත්තරේ AB 1. 32 වෙනි ප්‍රශ්නේ බලමු අපි. පහත සඳහන් ප්‍රකාශ වලින් කුමනේවා සත්‍යද? එස්තර ශාරී ජල විච්ඡේදනය නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාව. මේ තියෙන එස්තරය. ශාරී ජල විච්ඡේදනය මේ OH ඍණ දැම්ම කියලා ගන්න. එතකොට මේ විදිහට කාබන් පහර දෙනවා ඩෙල්ටා දාන්න. මේක මේ පැත්තට විකටන වෙනවා. O then OH OCH3 මේ පැත්තට හරි. මේ බලන්න මේක අම්ල ක්ලෝරයිඩ් වල යාන්ත්‍රණයක් වගේ වෙන්නේ. O CH3 ඊට පස්සේ මේක වැඩිපුර තියෙන OH ණයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණය හදනවා. මේක අම්ල ක්ලෝරයිඩ් වගේම නියුක්ලියෝෆිලික් ආදේශයක් වෙන්නේ. නියුක්ලියෝෆයිල් කියන්නේ ධනට ප්‍රිය කෙනෙක්. ඒ කියන්නේ OH ඍණ ඇවිල්ලා ආදේශ වුණා. නේ? OCH3 කියන අලුතෙන් කෙනෙක් ආවා. එහෙනම් ඒක හරි. කාබොක්සිලික් අම්ල ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් එක ප්‍රතික්‍රියා කරලා ලැබෙන ඵලයට ජලය දීමින් ඇල්කොහොල් දෙනවද? ඔව්. ඒකත් හරි. නේ කාබොක්සිලික් අම්ල කියන්නේ මේ වගේ ඒවානේ. මොකද ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දාපුවම මොකද වෙන්නේ? CH2OH ප්‍රාථමික ඇල්කොහොලයක් දෙනවා. හරි. එස්ටරයක් සෑදීමේදී ඇල්කොහොලේ ඉලෙක්ට්‍රෝෆයිලයක් ලෙස ක්‍රියා කරයිද? එස්ටරයක් හැදෙනකොට ඇල්කොහොලේ ක්‍රියා කරන්නේ ඉලෙක්ට්‍රෝෆයිලයක් විදියට නෙවෙයි නියුක්ලියෝෆයිලයක් විදියට. මේ බලන්න එස්ටරයක් හැදෙනකොට මේ කාබොක්සිලික් අම්ලයේ ඇල්කොහොලයක් එක්කනේ ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට ROH මේ විදිහට ඉලෙක්ට්‍රෝන යුගලය දෙන්නේ. එතකොට මේක ඉලෙක්ට්‍රෝන යුගලය ප්‍රදානය කරන කෙනෙක්. එයා නියුක්ලියෝෆයිලයක් එතකොට.
එතකොට මේක වැරදි. ඉලෙක්ට්‍රෝෆයිල් එක කියන එක වැරදි. කාබොක්සිලික් අම්ල PCl3 එක අම්ල ක්ලෝරයිඩ් නොසාදයි කියන එක වැරදි. හදනවනේ නේද? OH එක ගිහිල්ලා Cl එනවනේ. උත්තරේ A B උත්තරේ 1 32. ද්‍රාව්‍යතා ගුණිතය සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියන්නේ AgCl වල ද්‍රාව්‍යතා ගුණිතය දීලා තියෙනවා 0.5 10 හරි. දැන් මේ බලන්නකෝ. AgCl solid Ag ධන සහ Cl ඍණ නෙවෙන්නේ. ද්‍රාව්‍යතාව x නම් මෙයා x මෙයා x හරි. එතකොට දැන් KSP සඳහා ප්‍රකාශනය ලියලා ආදේශ කරොත් එහෙම හරි. එතකොට මෙතන 10 ඍණ 10යි. මෙතන x වර්ගය. එතකොට x සමානයි 1 වැඩි කිරීම 10 ඍණ 5යි. එතකොට ද්‍රාව්‍යතාවයේ 10 ඍණ 10 කියන එක වැරදිනේ. එතකොට පළවෙනි එක වැරදි. 0.2යි HCl ද්‍රාවණයක. දැන් බලන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් ධන 2යි. OH ඍණ අයෝම හැදෙනවා. එතකොට මැග්නීසියම් 0.1යි B ප්‍රකාශනය කියලා කිව්ව. 0.1යි මම මේ කියන්නේ තුන් C නේද? B කියලා එමුකෝ. C වලට B වලට දාලා 0.1යි සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක සිල්ල ක්ලෝරයිඩ් ද්‍රාව්‍යතාව 10 9. හරි මේ බලන්නකෝ සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනකොට මම මේ පැත්තේ ලියන්න සිල්ල ක්ලෝරයිඩ් ලියපු දැනම දෙක වැඩි කිරීම 10 10. එතන ක්ලෝරයිඩ් අයන දැන් ද්‍රාව්‍යතාවය අපි y කියලා ගත්තොත් වැඩි කිරීම ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය 0.1යි. සෝඩියම් ක්ලෝරයිඩ් වලින් ඉගෙන ගන්න. එතන y සමානයි 10 9. ඔන්න ද්‍රාව්‍යතාවය 10 9. ඒක හරි. ඊළඟට 0.2යි HCl ද්‍රාවණයක. හරි. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාව C1 0.2යි NaOH ද්‍රාවණයක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතාවය C2. HCl දාපුවම මොකද වෙන්නේ? ඒ H ධනත් එක්ක OH ඍණ ප්‍රතික්‍රියා කරලා ජලය හදනවා. එතකොට සමතුලිතය මෙහෙට නැඹුරු වෙනවා. එහෙනම් දැන් HCl ද්‍රාවණයක ද්‍රාව්‍යතාවය HCl ද්‍රාවණයක ද්‍රාව්‍යතාවය C1යි කියනවනේ. ඒක වැඩිනේ. මොකද දකුණට නැඹුරු වෙනවා. දශම NaOH දාපුවම මොකද වෙන්නේ? වමට නැඹුරු වෙනවා. මොකද පොදු අයනයක් එකතු වෙනවනේ. NaOH වලින් Na ධනයි OH ඍණයි එනවනේ. එතකොට වමට නැඹුරු වෙනවා. එතකොට ද්‍රාව්‍යතාවය NaOH ද්‍රාවණයක ද්‍රාව්‍යතාවය C2 නම් ඒක අඩුයි. ජලයේ ද්‍රාව්‍යතාවය C3 නම් ජලය තුල ද්‍රාව්‍යතාවය අඩුම NaOH තුල. ඊළඟට ජලය වැඩිම HCl තුල. C2 C3 C1 විතර වැඩි වෙනවා. ඒක හරියි. සාන්ද්‍ර 0.1යි සිල්වර් නයිට්‍රේට් හා ලෙඩ් නයිට්‍රේට් ද්‍රාවණයක සෝඩියම් ක්ලෝරයිඩ් සෙවයෙන් එකතු කරන විට පළවෙනි ආක්ෂේප වෙන්නේ සිල්වර් ක්ලෝරයිඩ් කියන එක. හරි. එතකොට අපි C හරි කියලා ගත්තානේ. 0.1යි සිල්වර් නයිට්‍රේට් ලෙඩ් නයිට්‍රේට් ද්‍රාවණයකට සෝඩියම් ක්ලෝරයිඩ් සෙවයෙන් එකතු කරනකොට කයින් ආක්ෂේප වෙන්නේ සිල්වර් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. දැන් අපි ඒක KSP ප්‍රකාශනයට ආදේශ කරලා බලන්න ඕනේ. දැන් සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්න ඕනේ කරන CL වෙන සාන්ද්‍රණය කීයද කියලා බලන්න. මේක වැඩි කිරීම 10 වෙන 10යිනේ KSP. හරි. දැන් එතකොට සිල්ල ධනායන සාන්ද්‍රණය 0.1යි. ඕනේ කරන CL ඍණායන සාන්ද්‍රණය කීයද කියලා බලන්න. CL ඍණායන සාන්ද්‍රණය 10 ඍණ 9යි. ලෙඩ් නයිට්‍රේට් වලටත් ওই විදිහට බලන්න. එයාගේ KSP දීලා තියෙනවානේ 10 ඍණ 5යි කියලා. ලෙඩ් ක්ලෝරයිඩ් වල. එතකොට එක වැඩි කිරීම 10 ඍණ 5යි. එතකොට මම ඒකට ලියනම් PbCl2 ලෙඩ් දාන 2යි Cl ඍණ 2යිනේ. તો ලෙඩ් දාන 2 සාන්ද්‍රණය 0.1යි Cl ඍණ අයන සාන්ද්‍රණය බලමු කීයක් ඕනේද කියලා ඒක වර්ගෙන එන්නේ. ඒතර Cl ඍණ අයන සාන්ද්‍රණය එනවා
10 ඍණ 2යි නේද? එතකොට වැඩි ගාණක් ඕනේ Cl ඍණ ලෙඩ් වල අවශ්‍ය. අඩු ගාණක් ඕනේ සිල්වර් ක්ලෝරයිඩ් විදිහට අවශ්‍යප වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා අවශ්‍යප වෙන්නේ සිල්වර් ක්ලෝරයිඩ්. එතකොට ඒක හරි. පළමුව සිල්වර් ක්ලෝරයිඩ් අවශ්‍යප වෙන කියන එක හරි. එතකොට උත්තරේ 5. හරි. මැග්නීසියම් මේවා ආන්තරික මූලද්‍රව්‍ය වේ. ආන්තරික වෙන්නේ මැංගනීසුයි කොපයි. සිංක් ආන්තරික නෑ. සිංක් නෑ. ඒකින්ද මේක වැරදි. ආන්තරික වෙන්න මොකද වෙන්න ඕනේ? අසම්පූර්ණව පෙරුණු ඩී ඉලෙක්ට්‍රෝන සහිත ස්ථායී අයන එකක් හරි හදන්න ඕනේ නැත්නම් මූලද්‍රව්‍ය අවස්ථාවේ හරි ඉන්නවා. දැන් සිංක් වල තියෙන 3D10යි 4s2නේ. එයා හදන එකම අයනේ 3 සිංක් ධන 2. ඒකේ තියෙන 3D10. ඒකට ඒක වැරදි. ජලීය ද්‍රවණදී වර්ණවත් සංකීර්ණ අයන හදනවා කියන එක සිංක් හදන්නේ නැති හින්දා වැරදෙනවා. නැත්තම් හරි. මැංගනීස් ධන 2 ජලය සමග වර්ණවත් සංකීර්ණයක් හදා කියන එක හරි. මැංගනීස් ජලයත් එක්ක හදනවා ලාරෝස පණ්ඩාවනය. නිවැරදි එක. කොප ධන 2 සාන්ද්‍ර HCl එක CuCl42- කාපාර සංකීර්ණය හදන එක හරි. ඒතර උත්තරේ 3. CH3 CH දිත්ත බන්ධන CH2 එයත් එක්ක ප්‍රතික්‍රියාව මොකද්ද මේකෙන් වෙන්නේ එතකොට? එතන OH කාණ්ඩය බැගින් එනවනේ මේ. එහෙමනේ. ආයේ මැංගනීස් ඩයොක්සයිඩ් බවට ඔක්සිහරණය වෙනවා පර්මැංගනීස්. ද්‍රාවණයේ අවසාන වර්ණය කළු පාටයි කියන එක ඇත්තටම ද්‍රාවණයේ වර්ණය නෙවෙයි කළු පාට අවක්ෂේපයක් ලැබෙන්නේ. ඒකෙන්ද මේක වැරදි කියලා ගන්න. අවසාන ඵලයේ පරමාණු සංඛ්‍යාව ප්‍රොපේන වල පරමාණු ගණනට දෙකකින් වැඩි වෙන්නේ නැහැ. OH කාණ්ඩ දෙකක් නෙන්නේ. හතරකින් වැඩි වෙනවා. ඒතර ඒකත් වැරදි. කාණ්ඩ දෙකක් වුණාට පරමාණු හතරක් වෙනවා. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් නොවේ කියන එක වැරදි. මොකද කාබන්ගේ ඔක්සිකරණාංකය වැඩි වෙනවා මෙතෙන්දී. මොකද ඔක්සිජන් සම්බන්ධ වෙනවා. එහෙනම් මේක ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක්වත් තමයි. ආකලන ප්‍රතික්‍රියාවක් නොවේ කියන එකත් වැරදි. මේක ආකලනය වෙනවා. මොකද ඇල්කීන සිදු කරන ආකලන ප්‍රතික්‍රියාවනේ. උත්තරේ 5. සාමාන්‍යයෙන් පහම වැරදි ඒවා ඉතින් ගොඩක් කලාතුරකින් තමයි එන්නේ. මේ විභාගෙන් නම් ඇවිල්ලා නැහැ. හරි. 26. රසායනික ප්‍රතික්‍රියා පිළිබඳව නිවැරදි ප්‍රකාශනය වන්නේ. සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රවණයකට අම්ලයක් එක්කල විට ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් වෙනවා කියන්නේ. Na2S2O3 වලට අපි අම්ලයක් HCl දාමුකෝ. කවුද හැදෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ්, සල්ෆර්, සල්ෆර් ඩයොක්සයිඩ් H2O. ද්විධාකරණයක් කියන්නේ එකම ඔක්සිකරණාංකයේ තියෙන එකක් ඔක්සිකරණයට මෙන්ම ඔක්සිහරණයට භාජනය වෙන්නේ. දැන් මෙතන තයෝසල්ෆේට් වල තියෙන්නේ මෙන්න මෙහෙම. S2O3 2-. ඔහොමනේ තියෙන්නේ. එතකොට එක සල්ෆ පරමාණුවක ධන 4 ඔක්සිකරණාංකය මෙයාගේ බිඳුව. දැන් මෙතන තියෙන්නේ බිඳුව මෙතන ධන 4. එකම ඔක්සිකරණාංකයක නෙවෙයි ඉන්නේ තයෝසල්ෆේට් වල ඉන්න සල්ෆර්. ඒකද ද්විධාකරණයක් කියන්න බෑ. හරි. ලිතියම් ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන්නේ ලිතියම් ඒමයිඩ් නෙවෙයි ලිතියම් නයිට්‍රයිඩ්. Li3n ධන H2 හදන්න. ඒතර මේකත් වැරදි. H2O2 Fe ධන දෙකත් එක්ක Fe ධන දෙක ධන තුන කරණය වෙනවනේ. කරණය වෙනකොට H2O2 හරණය වෙන ජලය බවට ඒක හරි. H2O2 පර්මැංගනේට් එක්ක පර්මැංගනේට් හරණය වෙන්නේ මැංගනීස් ධන දෙක බවට. එතකොට H2O2 O2 බවට කරණය වෙන්නේ. එතකොට ඒක හරි. එතකොට C හරි. FeCl3 ද්‍රාවණයක් කරා SO2 වායු ඇව් විට ලා කොළ පාට ද්‍රාවණයක් හදනවනේ Fe ධන දෙක හදනවනේ. ලැබෙන ද්‍රාවණයේ සල්ෆේට් තියෙනවා නේද? ඒකට බේරියම් ක්ලෝරයිඩ් දාපුවම මොකද වෙන්නේ? බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. මේක තනුක අම්ල වල දිය වෙනවද? දිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දිය වෙන අවක්ෂේපයක් හදනවා කියන්නේ. ඒක වැරදි. ඒතරේ C පමණයි පහ. හරි අපි ඊළඟට 37 වෙනි එක බලමු. වර්ෂා ජලයේ අවම pH එකේ 5.0. එතන පළවෙනි එක වැරදි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එකතු වෙන මෙන්න මේ වායුන් වලින් අම්ල වැසිය ඇති වෙනවා කියන එක හරි. මේ ආම්ලික ඔක්සයිඩ්
එන්න ඕනම් උදාසීන ඒ වුණාට ඒක NO2 බවට පස්සේ පත් වෙනවනේ. වර්ෂා ජලයේ ස්වභාවයෙන්ම ආම්ලිකයි කියන එක හරි. කොහොමද? CO2 දිය වෙලානේ තියෙන්නේ. හැබැයි ඒක අම්ල වැස්සක් ඇති වෙන තරම් ප්‍රමාණවත් නෑ හැබැයි. හැබැයි ටිකක් පොඩි ආම්ලික ගතියක් තියෙනවා. ඒක ලොකු හානියක් නෑ. හැබැයි ගොඩාක් pH එක අඩු වුණොත් තමයි හානිය තියෙන්නේ. ආම්ල වැසිය තුනම pH එක අඩු වෙලා කොරල් පර නිර්මාණයට හිතකර වෙනවද? නෑ කොරල් පර විනාශ වෙනවා. උත්තරේ නිවැරදි එක අහන්නේ BC2. හරි සමතුලිත A හා B මිශ්‍රණයක ද්‍රව කලාපයේ මවුල භාග XA XB සංසුද්ධ වාෂ්පීඩන සමානයිලුනේ P නෝට් එක. දැන් අපි නම් බලමු PA සමානයි P නෝට් A වතාවක් XA නේ. එතකොට PB සමානයි P නෝට් B වතාවක් XB නේ. හරි. එතකොට දැන් මේවා සමානයි නම් එතකොට අපි ලියන්න පුළුවන් PA බෙදීම PB P නෝට් A P නෝට් B කැපෙනවනේ සමානයිනේ. XA බෙදීම XB කියලා ලියන්න පුළුවන්. PA වෙනුවට දාන්න පුළුවන් මොකද්ද? ආංශික පීඩනය වායු කලාපයේ මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය P total කියලා. එතකොට යටටත් දාන්න පුළුවන් P total YB කියලා. එතකොට XA බෙදීම XB නේ. එතකොට P total කැපෙනවනේ. පැහැදිලි? එතකොට පළවෙනි එක හරි. එතකොට Bත් හරිනේ. මොකද YA බෙදීම එක ඍණ YA කියන්නේ YB ටනේ. XA එක ඍණ XA කියන්නේ XB ටනේ. එතකොට A හරිනම් Bත් කොහොමත් හරි. හරිද? එතකොට XA සමාන XB කියලා ගන්න බෑ අපිට. ද්‍රව කලාපවල මවුල භාග සමානයි කියලා ගන්න බෑ ඒකෙන්. වායු කලාපවල ඒ දෙන්නගේ මවුල භාග සමානයි කියලා ගන්න බෑ. ඒතර උත්තරේ නිවැරදි වෙන්නේ AB 1. වායු දූෂණය ප්‍රකාශ රසායනික දූමිකාව ස්ථානීය පරිසර ගැටලුවක් වුණේ. දැන් මහනුවර නගරේ සවස් කාලේ අධික තදබදය ඇති වෙන ස්ථානවල එහෙමනේ කියන්නේ. එතකොට එතන තමයි මේ ප්‍රකාශ රසායනික ධූමිකය ඇති වෙන්නේ. හැබැයි ඉතින් හුලඟක් આવොත් ගහගෙන යන්න පුළුවන් ඒක. ඒ වුණාට සමස්තයක් විදිහට ස්ථානීයයි. HCFC ඕසෝන් වලට හානිදායක නොවේ කියන එක වැරදි පොඩ්ඩක් අහන්න වෙනවා. ඕසෝන් වලට වැඩිම හානියක් වෙන්නේ CFC. ඊළඟට HCFC. හරිද? අඩුම හානියක් වෙන්නේ HFC. HFC වලින් ඕසෝන් වලට හානියක් වෙන්නේ නැහැ ඇත්තටම. හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් එකේ. හරි. එතකොට HCFC ඕසෝන් වලට හානි නොවේ කියන එක වැරදි. චුට්ටක් හානි වෙනවා. CO2 SO2 අම්ල වෙස් සඳහා ප්‍රබල ලෙස බලපායි කියන එක වැරදි. CO2 බලපාන්නේ නැහැ. SO2 තමයි බලපාන්නේ. වායුගෝලයේ පහළ මට්ටමේ ඕසෝන් සෑදීමට මෝටර රථවල පිටාරදම බලපායි. මොකද කියන්නේ? වායුගෝලයේ පහළ මට්ටමේ දැන් මෙහෙමනේ. ප්‍රකාශ රසායනික ධූමිකාව ඇති වෙන්න හේතු වෙන්නේ මොනවද? මෝටර රථවල පිටාරදම NO2 ඒවනේ. එතකොට ඒ වගේන් තමයි ඔය ඕසෝන් සෑදීම සිද්ධ වෙන්න පුළුවන්. තේරෙනවද? එතකොට මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් ප්‍රකාශ රසායනික ධූමිකාව ඇති වෙන්න. ඒක හරි. එතකොට උත්තරේ 4:39. හරි. ඊළඟට 40. යකඩ නිස්සාරණය. කැල්සියම් කාබනේට් වලින් තමයි කැල්සියම් ඔක්සයිඩ් හදන්නේ. කැල්සියම් ඔක්සයිඩ් වලින් තමයි අර ලෝබර කියන එක හදන්නේ. හරිද? මෙයා SiO2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සිලිකේට් හදනවා. එයා Al2O3ත් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ඇලුමිනේට් හදනවා. මේවා තමයි ලෝබර. හරිද? එතකොට මේවා හදන්න ඕන කරන ප්‍රමාණ හරි ප්‍රමාණයට දාන්න ඕනේ කැල්සියම් කාබනේට් ප්‍රමාණය. ඒතර ඒක හරි. සිලිකාමයේ ද්‍රව්‍ය මත තමයි රඳාපවතින්නේ. ධාරා උෂ්ණකේ 15 සිට ඉහළට 15 උෂ්ණත්වය අඩු නෑ වැඩි. ඒතර මේක වැරදි. මේක 700යි කියලා තියෙන්නේ. ලෝබර යකඩ මත පාවීම නිසා. ඒක නම් හරි පාවෙනවා. යකඩ සිසිල් වී ඔක්සිකරණයට ලක් වෙනවලු. නෑ යකඩ ඔක්සිකරණයෙන් බේරෙන්නේ ලෝබර උඩ පාවෙන හින්දා. නැත්තම් යකඩ ආපහු මොකද වෙන්නේ? දැන් ධාරා උෂ්ණකේ මෙහෙම තියෙනකොට ලෝබර තියෙනවනේ මෙතන. යකඩ යටින් තියෙන්නේ. නේද? දැන් උණු වාත ධාරාව එවනවනේ මේ ඔක්සිජන්. යකඩ ගැටුනොත් එහෙනම් මොකද වෙන්නේ? ආපහු හීමටයිට් හැදෙනවා. මේක වළක්වන්නේ ලෝබරෝයි. යකඩ අඩංගු ඔක්සයිඩ් ඔක්සිහරණය කිරීම සඳහා කාබන් මොනොක්සයිඩ් කෝක් භාවිත කරනවා. ඔව්. කෝක් කාබන් මොනොක්සයිඩ් තමයි ප්‍රධාන ඔක්සිහරණ. කෝක් වලිමුත් ඒක වෙන්න පුළුවන්. ඒතර උත්තරේ A සහ D 4.
44. හරි නේද? ඊට පස්සේ අන්තිමට අවසාන 10. දැන් ක්ලෝරින් වල ඔක්සෝ අම්ල වල ආම්ලික ප්‍රබලතාවය HOCl ඔයක හරිය එතනනේ. ආම්ලික ප්‍රබලතාවය ඔය ඔක්සිකරණාංකයේ වැඩි වෙනකොට වැඩි වෙලා තියෙනවා. ඔක්ස් ඔක්සි අම්ල වල ක්ලෝරින් වල විද්‍යුත් ඍණතාව මේ විදිහට වැඩි වෙනවා. මේ හැම එක්කෙනාගේ මුහුම් කරන sp3 බැගින් නේද වෙන්නේ? HO මේ ක්ලෝරින් වල විද්‍යුත් ඍණතාවය මේ විදිහට වැඩි වෙනවා කියලා කියනවා. එතකොට විද්‍යුත් ඍණතාවය කෙරේ බලපාන සාධකය දැන් මෙතන Cl මෙයාගේ මුහුම් කරන sp3 ඔක්සිකරණාංකයෙන් යන්නේ ධන 1 මෙතන ක්ලෝරින්ගේ මෙහෙම H ඔක්සිජන් දෙකක් තියෙනවා. එතකොට ඉතුරු ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7 sp3 මේ ඔක්කොලාගේ මුහුම් කරන්නේ sp3. මෙතන HCO3 කියලා තියෙන HClO3 වෙන්න ඕනේ ඒක. හරි. මෙහෙමනේ තියෙන්නේ. එතකොට ඒකෙත් මෙහෙම තියෙන 1 2 3 1 2 3 4 5 6 7. ඔක්කොම sp3 මුහුම් කරන්නේ තියෙන්නේ. ඒතර මේගොල්ලෝගේ ඔක්සිකරණාංකය වැඩි වෙනවනේ. HOCl ගේ ක්ලෝරින්ගේ ධන 1යි. HClO2 ගේ ක්ලෝරින්ගේ කීයද? ධන 3යි. HClO3 ගේ ක්ලෝරින්ගේ කීයද? ධන 5යි. දෙවරක් 3යි එක 5යි. HClO4 ගේ ධන 7යි. ඔක්සිකරණාංකය වැඩි වෙනකොට විදුලිනතාවය වැඩි වෙනවා. හරිද? විදුලිනතාවය වැඩි වෙන හැම වෙලේදීම එහෙම ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා කියන්න බෑ. ඒකෙන්ද පැහැදිලි කරන්නේ නැති හින්දා දෙක. H2S බන්ධන කෝණය සාමාන්‍යයෙන් 90 ගාන 92ක් විතර. H2O බන්ධන කෝණය ඊට වඩා වැඩි 104ක්. ඒ ඔක්සිජන්ගේ විදුලිනතාවය වැඩි නේද බන්ධන අතර විකර්ෂණ වැඩි ඈත් වෙලා තියෙන්නේ. විතර පළවෙනි එක වැරදිනේ. H2S ගේ වැඩි කියලානේ කියන්නේ. මධ්‍ය පරමාණු විදුලිනතාවය වැඩි වෙන විට බන්ධන යුගල විකර්ෂණ අඩු වෙනවා. විකර්ෂණ වැඩි වෙනවා. එහෙනම් මේක වැරදි. උත්තරේ පහ. විද්‍යුත් රසායනික කෝෂයක් කරා ධාරාවක් යවන විට සිදුවන කෝෂ ප්‍රතික්‍රියාව තාප දායකයි. විද්‍යුත් රසායනික කෝෂයක් හරහා ධාරාවක් යවනකොට මේක පැති දෙකක් තියෙනවා. තාප ධාරාවක් අපි පිටතින් යවනකොට තාප අවශෝෂකයි. හරි. නැත්තම් ගැල්වනික කෝෂයක් සිද්ධ වෙනකොට නම් තාප දායකයි. හරි. අපි මේක වැරදි කියලා ගමු. පිටතින් අ, අපි ධාරාවක් බලෙන් යවන නිසා. විද්‍යුත් රසායනික කෝෂයක විද්‍යුත්කාමක බලය උෂ්ණත්වය වැඩි වෙන විට වැඩි වෙයි කියන එක. ඒක වැරදි. උෂ්ණත්වය වැඩි වෙනකොට විද්‍යුත්කාමක බලය මොකද වෙන්නේ? අඩු වෙනවා. නේද? විද්‍යුත්කාමක බලය වැඩි කරගන්න අපි උෂ්ණත්වය වැඩි කරන්න ඕනේ. මොකද අපි විද්‍යුත් රසායනික කෝෂයක ගැල්වානික කෝෂයක ගත්තොත් එහෙම ප්‍රතික්‍රියාව තාප 10යි. උෂ්ණත්වය අඩු කරොත් තමයි ප්‍රතික්‍රියාව හිතකර පැත්තට සිද්ධ වෙන්නේ. උත්තරේ 5. පැරා හයිඩ්‍රොක්සිපීනෝල්. පැරා කියන්නේ මෙතන OH දෙකක් පැරා හයිඩ්‍රොක්සිපීනෝල්. ඊළඟට මෙටා හයිඩ්‍රොක්සිෆීනෝල්. මෙටා ස්ථානයේ OH කාණ්ඩයක් තියෙන ෆීනෝල්. පැරාවල අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන හදා ගැනීමේ හැකියාව වැඩිනේ. මෙටාවල ඉහළගයක් මෙටාවල වඩා පැරාවල ඉහළගයක් ගනී. එතකොට හරිය. පැරා හයිඩ්‍රොක්සිෆීනෝල් වල තාපාංකයේදී වාෂ්ප පීඩනය. මෙටා හයිඩ්‍රොක්සිෆීනෝල් වල තාපාංකයේදී වාෂ්ප පීඩනයට වඩා මෙහෙමනේ. තාපාංකය කියන්නේ මොකද්ද? මේගොල්ලන්ගේ වාෂ්ප පීඩනය බාහිර පීඩනයට සමාන වන උෂ්ණත්වය. හරිද? තාපාංක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තාපාංකයේදී මේ දෙන්නම වාෂ්ප පීඩනය සමාන වෙනවා බාහිර පීඩනයට. එතකොට ඒක වැරදි. උත්තරේ 3. බෙන්ස් මොකද්ද CH3CHO ඇල්ඩිහයිඩ් NaOH එක සංගරණය වෙනව නේද? එතනෝල් හැබැයි NaOH එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. බාෂ්මික ආම්ලික ප්‍රබලතාවය එතනෝල් වල ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා. උත්තරේ ඒක හරි. CH3CHO මතකනේ NaOH දාපුවම මොකද්ද ප්‍රතික්‍රියාව? මෙතනට OH ඇවිල්ලා සංගරණ ප්‍රතික්‍රියාවකට භාජනය වෙනවනේ මෙහෙම. හරිද? එතනෝල් ජලීය ද්‍රාවණයකට වඩා ආම්ලිකයි කියන එක හරි. පැහැදිලිත් කරනවා එතකොට. හරි. ප්‍රොපනෝන් හා මෙතනෝල් මිශ්‍රණයක්. ප්‍රොපනෝන් කියන්නේ මොකක්ද? මෙයා. මෙතනෝල් කියන්නේ CH3OH. මේ දෙන්න එකතු කරපුවම හයිඩ්‍රජන් බන්ධන හදනවා. අලුතෙන් හදාගන්න බන්ධනේ ප්‍රබලතාවය වැඩිනේ.
එතකොට සමස්තයක් විදිහට ආකර්ෂණයක් වෙලා වාෂ්පීඩනය පරිපූර්ණ අවස්ථාවේ අඩු වෙනවා. රවුල් නියමයෙන් ඍණාපගමනයක් පෙන්වන්නේ. ඒතර ධන කියන එක වැරදි. වාෂ්පීඩනය අඩු වෙනවා. බලාපොරොත්තු වෙන ගන්නකොට. ප්‍රොපනෝල් හා මෙතනෝල් මිශ්‍ර කිරීමේදී උෂ්ණත්වය ඉහළයි. ඔව්. තාපදායකයි. මොකද අලුතෙන් හදාගන්න බන්ධනේ ප්‍රබලතාවය වැඩිනේ. උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක හරි. උත්තරේ 4. වායුගෝලීය CFC සංයුතිය අඩුවද? ගෝලීය උණුසුම්කරණයට CFC දායකත්වය ඉහළයි කියන එක හරි. ඇයි? CFC වල IR කියන උරා ගැනීම හැකියාව වැඩි. තව එකක් තියෙනවා. ආයු කාලය වැඩි. හරි. පැහැදිලි කරනවා 1. නේද? ඒ විදිහටම තමයි ලියලා තියෙන්නේ. ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාව අර්ධ ජීව කාලේ මෙහෙමද ලැබෙන්නේ? මේ පළමු පෙළ ප්‍රතික්‍රියාව අර්ධ ජීව කාලේ T = 0.693 බෙදීම K කියන්නේ. එහෙනම් මේක වැරදි. පළමු පෙළ ප්‍රතික්‍රියාව අර්ධ ජීව කාලේ ආරම්භක සාන්ද්‍රණය ස්වායත්තයි කියන එක හරි. මොකද පළමු පෙළ ප්‍රතික්‍රියාව අර්ධ ජීව කාලේ සමීකරණය 693 බෙදීම K. ඒකේ ආරම්භක සාන්ද්‍රණයක් නැහැ. ස්වායත්තයි කියන රඳාපවතින්නේ නැහැ. ඒකෙන්ද මේක හරි. උත්තරේ 4. සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ සොල්ලේ ක්‍රමයේදී පළමු අටලේදී පළමු බ්‍රයින් ද්‍රාවණය අටලුවේ ඉහළින් හරි. ඇමෝනියා පහළින් ඇතුළු කරනවා. ප්‍රතිප්‍රවාහ මූලධර්මයනේ. කාර්යක්ෂමතාව වැඩි කරගන්න. හරි. බ්‍රයින් ද්‍රාවණයේ ඇමෝනීකරණයේ තාපදායක ක්‍රියාව. ඔව් තාපදායකින් නෙමෙයි එහෙම කරන්නේ. කාර්යක්ෂමතාව වැඩි කරගන්නයි ඇමෝනියා වලින් සංතෘප්ත වෙච්ච බ්‍රයින් ද්‍රාවණය තුළ CO2 අවශෝෂණය වැඩි නිසා ඉස්සෙල්ලා ඇමෝනීකරණය කරලා පස්සේ තමයි කාබනීකරණය කරන්නේ. ඒකටයි. ඒක පැහැදිලි කරන්නේ උත්තරේ 2. ජෛව ඩීසල් පුනර්ජනනීය ඉන්ධනයකි. ඔවුනේ. පුනර්ජනනීය ඉන්ධන නුදුරු අනාගතයේදී ලෝයෙන් තුරන් වෙනවද? නෑ නෑ නෑ. ආයි ආයි හැදෙනවනේ. ඒකෙන්ද උත්තරේ 3. හරි නේද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි ඩිස්කස් කරේ. අපි හැමදාම පුළුවන් අනිත් පේපර්ස් ටිකත් බලමු. ප්‍රොවින්සියල් වල තියෙන මේකේ තව පාස් පේපර්ස් 2019 ඉඳලා MCQ ඩිස්කස් කරන්නත් බලාපොරොත්තු වෙනවා මම වලට මේ මාසය ඇතුළතදී. ඊළඟට බස්නාහිර පළාත්, ඊළඟට ඌව පළාත්, වයම් පළාත් ඒ වගේ MCQ ටික අපි ඩිස්කස් කරමු. හරිද? මම පේපර් එක දාන්නම් ඔයාලට. ඊට පස්සේ තනියම පේපර් එක ගණන් හදන ඒවාම හදලා ප්‍රැක්ටිස් කරන්න පේපර් එක කරලා නැත්තම්. හරි. අ, එහෙනම් බොහොම ස්තුතියි ක්ලාස් එකේ උන්නකම් හිටියට හැමෝටම හිටපු හැමෝටම. රයිට්. එහෙනම් සුබ රාත්‍රියක්. අපි අදට නතර කරමු.